මම හිතනවා මම පැහැදිලි වෙහෙන්නේ නැති කියලා හැමෝටම. ආ, සුබ සන්ධ්‍යාවක් සහ අපේ වැඩසටහනේ පළවෙනි සෙක්ෂන් එක විදිහට අපි මෙතෙන් පටන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ බොහොම කෙටියෙන් සහ බොහොම පැහැදිලිව මේ කාලයත් එක්ක මම මේක ඔයගලන්ට පිළිව ගන්න පුළුවන් තරම් උත්සාහයක් දරන්නම්. යම් තරමකට කාලය අපි ප්‍රමා වෙලා පටන් ගත්තා. ජීව විද්‍යා විෂය ධාරාව සහ එහි වැදගත්කම ඔයගොල්ලෝ ජීව විද්‍යා විෂය ධාරාව ඔයගොල්ලන්ගේ උසස් පෙළ විෂය ධාරාව විදිහට තෝරගන්න බලාපොරොත්තු වෙන්න ඉන්න මල් කෙනෙක් හරි නග කෙනෙක් හරි නම් ඔයගොල්ලන්ට එකකින් තියෙන වාසි අවාසි සහ ඔයගොල්ලන්ගේ විශේෂයෙන්ම කැමැත්ත සහ අරමුණ වලට යන්න ජීව විද්‍යා විෂය ධාරාව කොයි වගේ උපකාරයක් ඔයගොල්ලන්ට කරයිද කියන එක සම්බන්ධව තමයි අද මම මූලික වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම සස්මිත් කීර්තිරත්න පෙරදින වෛද්‍ය විද්‍යාලයේ 3 වෙනි වසර ශිෂ්‍යෙක් වගේම උසස් පෙළ ජීව විද්‍යාව ඉංග්‍රීසි මාධ්‍ය උපකාරක පන්ති ගුරුවරයෙක් විදිහට අවුරුදු ගණනාවකින් නම් කටයුතු කරමින් ඉන්නවා. ඉතින් මම හිතනවා මට පුළුවන් උපරිම දායකත්වය ඔයගොල්ලෝ වෙනුවෙන් දෙන්න හැකියාව ලැබෙයි කියලා. මම මගේ ස්ක්‍රීන් එක ෂෙයා කරනවා ඔයගොල්ලෝට. අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ උසස් පෙළ ජීව විද්‍යා විෂය ධාරාව පිළිබඳව. මූලිකවම උසස් පෙළ ජීව විද්‍යා විෂය ධාරාව කියනකොට ඔයගොල්ලෝ වැඩිපුරම දන්න දේ තමයි ඔයගොල්ලෝ ඉගෙන ගන්නේ ජීව විද්‍යාව සම්බන්ධ විෂය කරුණු කියන එක. නමුත් ජීව විද්‍යා විෂය ධාරාව කියන්නේ තරමක් පළල් විෂය ධාරාවක්. බොහෝ දෙනා මේ වෙනකොටත් දන්න විද්‍යාව අනිවාර්ය විෂයක් විදිහට භෞතික විද්‍යාව හෝ කෘෂි විද්‍යාව කියන විෂයන් දෙකෙන් කැමති විෂයක් Tamanට සුදුසු පරිදි තෝරගෙන උසස් පෙළ ජීව විද්‍යා එහෙම නැත්නම් ජෛවීය විද්‍යා විෂය ධාරාවෙන් ඕගොල්ලෝගේ උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න හැකියාව තියෙනවා. එතකොට මම මුලින් මෙන්න මේ දේ සඳහන් කරලා ඉන්න කැමතියි. ඔයාලා යම්කිසි විෂය ධාරාවක් තෝරගන්නකොට ඒක බයොලොජි වෙන්න පුළුවන්, ජීව විද්‍යාව වෙන්න පුළුවන්, එහෙම නැත්නම් භෞතික විද්‍යාවන්, ඒ කියන්නේ maths related subjects වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනෙක් ඕනම විෂය ධාරාවක් වෙන්න පුළුවන්. තෝරගද්දී ඔගේ මූලික අවධානය දෙන්න ඕන කාරණා දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ඔයාගේ කැමැත්ත. ඔයා අදාළ විෂය ධාරාවට සහ ඒ විෂය ධාරාව යටතේ ඉගෙන ගන්න තියෙන විෂයන් වලට කොච්චර කැමැත්තක් දක්වනවද කියන එක ඊටාම මූලික සාධකයක් වෙනවා. ඊට අමතරව යම්කිසි විෂය ධාරාවක් ඉගෙනීම තුළින් ඔයාට මොන වගේ වෘත්තීය තලයකටද ඇතුල් වෙන්න අවස්ථාව තියෙන්නේ කියන එක. එහෙම නැත්නම් ඒ අදාළ විෂය ධාරාව හැදෑරීම තුළින් ඔයාලට ලබා ගන්න පුළුවන් මොන වගේ වෘත්තීය සුදුසුකමක්ද කියන එක පිළිබඳවත් ඔයගොල්ලෝ හිතලා බලන්න සිද්ධ වෙනවා. මෙතනදී ඔයා කැමති විෂය ධාරාවක් සහ ඒ විෂය ධාරාව කරාට පස්සේ ඔයා විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙලා යම්කිසි උපාධියක් හදාරලා මොන වගේ රස්සාවකට එහෙම නැත්නම් මොන වගේ වෘත්තියකටද ඇතුල් වෙන්න බලාපොරොත්තු වෙන්නේ කියන එක ඊටාම කල්පනාවෙන් හිතලා බලන්න ඕනේ දෙයක්. ඉතින් ඒ දෙයට උපකාරයක් වෙන්න තමයි අපි මේ වැඩසටහනින් උත්සාහ කරන්නේ අපේ සංවිධායක මණ්ඩලය. ඉතින් ජීව විද්‍යා විෂය ධාරාව ගැන කතා කරනකොට මේ විෂය ධාරාවට ප්‍රධාන වශයෙන් අපි ඇතුල් වෙලා තියෙන්නේ ජීවය පිළිබඳව හැදෑරීම නැත්නම් ජීව විද්‍යාව මූලික ධාරාව කියලා කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි ජීවත් වෙන දේවල් ජෛව ලෝකය අපේ පරිසරය ඊටමතරව මේ ජෛව ලෝකයේ ආශ්‍රිතව සිදුවෙන සිදුවීම් මේ ආදී වශයෙන් ඊටම පුළුල් පරාසයක දේවල් මේ අර්ථය ඔයගොල්ලන්ට ඉගෙන ගන්න ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි විෂය කරුණු වලට අමතරව විෂය පරිබාහිරව යම් යම් ප්‍රායෝගික අධ්‍යයනයන් ඇසුරෙන් යම් යම් දේවල් ඉගෙන ගන්නත් ඔයාලට සිද්ධ වෙනවා මේ අවුරුදු දෙකකට ආසන්න කාලය තුළ. මෙතනදී ඔයගොල්ලෝ සලකන්න ඕන එක දෙයක් තමයි ඔයා ජීව විද්‍යා විෂය ධාරාවෙන් අධ්‍යාපනය හදාරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් මොන වගේ අංශයකින්ද ඔයාගේ ඉදිරි ගමන ඔයගොල්ලෝ සැලසුම් කරලා තියෙන කියන එක. ඔයා ජීව විද්‍යාව විෂය ධාරාවට ඇතුල් වෙනවා නම් ඔයාගේ අදහස තියෙන්න ඕනේ මොන වගේ විෂය වෘත්තීය ධාරාවක පියවර තියන්නද? බොහෝ දුරට ඒක වෛද්‍ය වෘත්තියට සම්බන්ධ විෂය පතයක් විය හැකි. එහෙම නැත්නම් සෞඛ්‍ය සේවාවට අදාළ යම්කිසි වෘත්තීය ශිර්ෂයක් විය හැකි. එහෙම නැත්නම් ජෛව විද්‍යාත්මක පර්යේෂණ හා සම්බන්ධ විශේෂ ශිර්ෂයක් විය හැකි. එහෙමත් නැත්නම් කෘෂිකර්මය. එහෙමත් නැත්නම්
පාරිසරික විද්‍යාව සම්බන්ධ විශේෂ ශිෂ්‍යයකටත් ඔයාට යන්න පුළුවන් ජෛව විද්‍යාව විෂය ධාරාව තුලින්. ඒ කොහොමද කියන එක මම පියවරෙන් පියවර අපේ මේ පොඩි කාලය ඇතුළත විස්තර කරලා දෙන්නම්. ඊට අමතරව ජීව විද්‍යාව කියන වචනය ඇහෙද්දී එහෙම නැත්නම් ජෛවීය විද්‍යා ශාස්ත්‍රය කියන වචනය ඇහෙද්දී ඕගොල්ලන්ට එකපාරට සිහියට නැගෙන්නේ නැති ශාස්ත්‍රයන් කිහිපයකට පවා ඇත්තටම ජීව විද්‍යාව හදාරන ශිෂ්‍යයෙක් විදිහට ඕගොල්ලන්ට ඇතුල් වෙන්න පුළුවන්කම සලස්වලා තියෙනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින්. උදාහරණයක් විදිහට නීතිය හැදෑරීම එහෙම නැත්නම් වාස්තු විද්‍යාව හැදීරීම වගේ ඊටම වටිනාකමක් සහිත අනාගතයට ගොඩක් අවකාශ විවෘත කරලා දෙන තවත් විෂයපත ගණනාවකටම ඕගොල්ලන්ට අයදුම් කරන්න පුළුවන් විශ්වවිද්‍යාලයකදී ඔයා ජෛවීය විද්‍යා විෂය ධාරාව හදාරනවා නම් බොහොම සරලව කිව්වොත් සමස්තයක් වශයෙන් සමස්ත උපාධි 50කට ආසන්න සංඛ්‍යාවකට අයදුම් කරුවෙක් වීමේ හැකියාව ඔයාලට ලැබෙනවා ජීව විද්‍යාව හැදෑරීම තුළින්. මේක බොහොම වැදගත් කාරණාවක්. ඒකට හේතුව තමයි ජෛවීය විද්‍යා විෂය ධාරාව කියද්දී බොහෝ දෙනා හිතන දෙයක් තමයි බයෝ කරලා මෙඩිසින් යන්න ඕනේ. එහෙම නැත්නම් ඩෙන්ටල් වෙටරිනරි සයන්ස් පශු වෛද්‍ය විද්‍යාව වගේ දේවල් තියෙනවා. ඒවට බැරි වුණොත් බයෝ කරලා කරන්න දෙයක් නැහැ කියලා එකක් දුර්මතයක් සමාජයේ තියෙනවා. නමුත් ඒක වැරදි. ඔයාගේ රුචිකත්වය අනුව සහ ඔයාගේ හැකියාව අනුව තෝරගන්න උපාධි 50කට ආසන්න සංඛ්‍යාවක් ජෛවීය විද්‍යා විෂය ධාරාව තෝරගන්න කෙනෙකුට ලැබෙනවා. ඊටාම පුළුල් අවස්ථාවක්. මගේ අධ්‍යයනයේ ප්‍රමාණය අනුව ජෛවීය විද්‍යා විෂය ධාරාව සහ භෞතික විද්‍යා විෂය ධාරාව එහෙම නැත්නම් මැත් සහ බයෝ කරන ළමයින්ට ඊටාම පුළුල් විෂය සමවෙන්න උදාම පුළුල් උපාධි ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් තෝර ගැනීම පිණිස. ඉතින් ඒ වගේ යම්කිසි ක්ෂේත්‍රයකට ඔයා ඇලුම් කරනවා නම් ඒ ක්ෂේත්‍රය තෝර ගැනීම ඊට අදාළ උපාධියකට සුදුසුකම් ලබා ගැනීම ඊට පස්සේ ඒ උපාධිය අපේක්ෂකයෙක් වෙලා අදාළ වෘත්තීය ක්ෂේත්‍රය දක්වා ගමන් කිරීම කියන එකට ඔයගොල්ලන්ට ඉතාම පහසු මාර්ගයක් විවෘත වෙනවා මේ ජෛවීය විද්‍යා විෂය ධාරාව තුලින්. ඊළඟට අපි ටිකක් කතා කරමු මේ ජෛවීය විද්‍යා විෂය ධාරාව ඇතුලේ එහෙම නැත්නම් මේ විෂය ධාරාව තෝරගන්න කෙනෙකුට ඉගෙන ගන්න වෙන්නේ මොන වගේ විෂයන්ද? ඒ විෂයන් වලට අදාළ මොන වගේ විෂය පතයන්ද අනුවිෂය පතයන්ද මේ ආශ්‍රිතව තියෙන්නේ කියන එක පිළිබඳව. මූලිකවම ජෛවීය විද්‍යාවේ මම කලින් සඳහන් කරා වගේ මූලික විෂය බවට පත් වෙලා තියෙන්නේ ජීව විද්‍යාව කියන විෂය. ජීව විද්‍යාව කියන විෂය. එතකොට ජීව විද්‍යාව ආශ්‍රිතව ඕගොල්ලන්ට මනුෂ්‍යයා සහ වෙනත් සතුන්ගේ ඒ වගේම ශාකවල ශාක හෝ සතුන් නොවන වෙනත් ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය ඒගොල්ලොන්ගේ ශරීර ව්‍යුහ නිර්මාණය ඇතුළු සියලුම ඊටාම පෘතුල අවබෝධයක් ලබා ගන්න පුළුවන් විදිහේ ඊටාම පැහැදිලි විෂය සන්දර්භයක් සිලබස් එකක් නිර්මාණය කරලා තියෙනවා. ඊට අනුකූලව ඔයගොල්ලන්ට ඉගෙන ගන්න ලැබෙනවා විවිධ දේවල් ගැන. ඉතින් රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව. එහෙමත් නැත්නම් භෞතික විද්‍යාව වෙනුවට ඇග්‍රිකල්චර් කෘෂිකර්මය තෝරගන්න කෘෂි විද්‍යාව තෝරගන්න දරුවෙක්ට උනත් ඒ විෂයන් වලට අදාළව ඊටාම ගැඹුරු විෂය කරුණු ප්‍රමාණයක් ඉගෙන ගන්න තියෙනවා. නමුත් ගැඹුරු කියන වචනයට බය වෙන්න එපා. ඊටාම පිළිවෙලට වැඩ කරන ඕනම දරුවෙක්ට මේ විෂයන් ඕනම එකක් බොහොම පැහැදිලිව පාස් වෙලා ඒ සාමර්ථ්‍ය අරගෙන එහෙම නැත්නම් අවශ්‍ය සාමර්ථ්‍යයක් අරගෙන ඔයාලට සුදුසු කැමති විශ්වවිද්‍යාලයක උපාධි පාඨමාලාවකට සුදුසුකම් ලැබීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඒකට බය වෙන්න එපා. මේ වගේ විෂය වපසරියක් තමයි තියෙන කියන එක තමයි මට සඳහන් කරන්න උවමනාව තිබුණේ. හරි. ඊළඟට මෙන්න මෙතනදී අපි පොඩ්ඩක් සලකලා බලනවා මොන වගේ විෂයන් තෝරා ගැනීමක්ද ඔබ විසින් සිදු කළ යුත්තේ කියන එක පිළිබඳව මම කලින් සඳහන් කරා වගේ ජීව විද්‍යාව සහ රසායන විද්‍යාව කියන විෂයන් දෙක කම්පල්සරි එහෙම නැත්නම් අනිවාර්ය විෂයන් දෙකක් විදිහට හදාරන්න සිද්ධ වෙනවා ජීව විද්‍යාව විෂය ධාරාව කරන ඕනම ශිෂ්‍යයෙක්ට. ඊට අමතරව තුන්වෙනි විෂය විදිහට කැමතිනම් ෆිසික්ස් ඒ කියන්නේ භෞතික විද්‍යාව තෝරා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙමත් නැත්නම් ඇග්‍රිකල්චරල් සයන්ස් කෘෂි විද්‍යාව තෝරා ගැනීමේ හැකියාවක් ඔබට තියෙනවා. නමුත් මෙන්න මෙතනදී යම්කිසි දේවල් ප්‍රමාණයක් ඔබ විසින් සලකා බැලිය යුතුව තිබෙනවා. ඒ තමයි ඔබ විසින් තෝරා ගනු ලබන තුන්වෙනි විෂය. ඔයා
භෞතික විද්‍යාව තෝරගන්න ශිෂ්‍යයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කෘෂි විද්‍යාව තෝරගන්න ශිෂ්‍යයෙක් වෙන්න පුළුවන්. ඒ තෝරගන්න ලබන තුන්වෙනි විෂය අනුව ඊටාම පටු පරාසයක ඔබට අයදුම් කළ හැකි විශ්වවිද්‍යාල උපාධි පාඨමාලා ප්‍රමාණය වෙනස් වීමකට ලක් වෙනවා. මම මේ පිළිබඳ උදාහරණ කිහිපයක් ඊළඟ ස්ලයිඩ්ස් දෙක තුනේදී ඔයගොල්ලන්ට පෙන්වන්න. දල වශයෙන් පොඩි අදහසක් තියාගන්න. ෆිසික්ස් තෝරගත්තොත් තුන්වෙනි විෂය විදිහට ඔයගොල්ලන්ට ඇප්ලයි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අයදුම් කරන්න පුළුවන්. උපාධි පාඨමාලා යම් ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණයෙන් කිසියම් ප්‍රමාණයක් වෙනස් වෙලා ඒ වෙනුවට වෙනත් විෂය උපාධි පාඨමාලා ප්‍රමාණයක් ආදේශ වෙනවා. ඔයා ෆිසික්ස් වෙනුවට ඇග්‍රිකල්චරල් සයන්ස් එහෙම නැත්නම් කෘෂි විද්‍යාව තෝරගැනීමක් සිදු කරනවා. ඊළඟට හැම ශිෂ්‍යයෙක්ම මේ ප්‍රධාන විෂයන් තුනට අමතරව මුහුණ දිය යුතු තවත් විෂයන් දෙකක් තියෙනවා උසස් පෙළ විභාගයේදී. ඒ තමයි ජෙනරල් ඉංග්‍රීසි. ඒ කියන්නේ සාමාන්‍ය ඉංග්‍රීසි විභාගය සහ සාමාන්‍ය දැනුම. එහෙම නැත්නම් කොමන් ජෙනරල් ටෙස්ට් කියලා අපි කියනවා. ජෙනරල් පේපර් කියලා අපි සාමාන්‍ය ඉංග්‍රීසි කියන්නේ. මෙන්න මේ පේපර් දෙක, මේ විෂයන් දෙක අපිට ප්‍රශ්න පත්‍ර දෙකකට මුහුණ දීලා ඒකටත් අපිට ප්‍රතිඵලයක් ගන්න එක අනිවාර්යෙන් සිදු කරන්න වෙනවා. විශේෂයෙන්ම මේ කොමන් ජෙනරල් ටෙස්ට් එක එහෙම නැත්නම් සාමාන්‍ය පොදු පරීක්ෂණය කියලා අපි කියනවා. මෙන්න මේ පොදු පරීක්ෂණය ප්‍රශ්න පත්‍රයට අනිත් හැම විෂය කියන්නේ ඕනම විෂය පදයක් කරන දරුවෙක් අනිවාර්යෙන් මුහුණ දෙන්න ඕනේ. ජෙනරල් ඉංග්‍රීසි එකත් එහෙමයි, සාමාන්‍ය ඉංග්‍රීසි එකත් එහෙමයි. නමුත් විශ්වවිද්‍යාලයට ඇතුල් වීමේ පරිසාධන මට්ටම් සලකලා බලද්දී ඒ කියන්නේ ඔය විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙන්නේ යම්කිසි උපාධි පාඨමාලාවකට ඇතුල් වෙන්න මොන වගේ සුදුසුකම්ද බලන්න කියන එක සලකලා බලද්දී සාමාන්‍ය ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට සලකා බලනු ලබන ලකුණක් තිබීම අනිවාර්ය වෙන්නේ යම් යම් තෝරාගත් උපාධි පාඨමාලා සඳහා පමණයි. උදාහරණයක් විදිහට ඔයා නීති ශිෂ්‍යයෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් මම කලින් සඳහන් කරා වගේම ජෛව විද්‍යාව හදාarලා වුණත් ඔයාට නීති ශිෂ්‍යයෙක් වෙන්න පුළුවන්. අන්න ඒ අවස්ථාවේදී ඔයාගේ උසස් පෙළ සාමාන්‍ය ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ ප්‍රතිඵලය සලකා බලනවා. නමුත් සමහර උපාධි පාඨමාලා තියෙනවා සාමාන්‍ය ඉංග්‍රීසි ප්‍රතිඵලය සලකා නොබලන ඔබට සාමාන්‍ය ඉංග්‍රීසි පාඨමාලාව සමත් වී තිබීම පමණක් සලකලා විශ්වවිද්‍යාලයට ඇතුල් වීමට අවකාශය සලසනවා. නමුත් සාමාන්‍ය පොදු පරීක්ෂණය කියන ප්‍රශ්න පත්‍රය එහෙම නැත්නම් පොදු පරීක්ෂණය කියලා අපි සරලව කියන ප්‍රශ්න පත්‍රය විශ්වවිද්‍යාලයක ඕනෑම ඕනෑම පාඨමාලාවකට ඇතුල් වෙන ශිෂ්‍යයෙක් සමත් වී තිබීම අනිවාර්යයි. සමත් වීමට ලකුණු 30කට වඩා වැඩි ප්‍රමාණයක් තමයි ලබා ගත යුත්තේ ඒ විෂයට. ඒක ඊටම සරල සාමාන්‍ය දැනීම පරීක්ෂා කරන විදිහේ ප්‍රශ්න පත්‍රයක්. ඒකට ලකුණු 100න් 30කට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගන්න ශිෂ්‍යයෙක්ට අනිවාර්යයෙන්ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ තියෙන විශ්වවිද්‍යාල පාඨමාලාවකට ඇතුල් වීමේ හැකියාව තියෙනවා. එයාගේ ප්‍රධාන විෂයන් තුනට අදාළ සුදුසුකම් සපුරලා තිබ්බොත්. නමුත් ඔබ ප්‍රධාන විෂයන් තුනට අවශ්‍ය කරන සියලුම අවශ්‍යතා සපුරලා තිබුණත් උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාට වෛද්‍ය පීඨයකට ඇතුල් වෙන්න උවමනාව තිබුණාට ඔයා වෛද්‍ය පීඨයට ඇතුල් වෙන්න උවමනා කරන සියලුම සුදුසුකම් ඒ සාමාර්ථත් එක්ක ලබාගෙන තිබුණත් සාමාන්‍ය පොදු පරීක්ෂණය සඳහා ලබාගෙන තියෙන ලකුණු ප්‍රමාණය 30ට වඩා අඩු නම් ඒක ඔබට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වෙන්න. ඒ නිසා මට සරලව කියන්න ඕනේ මෙච්චරයි. මේ තෝරගන්න ප්‍රධාන විෂයන් තුනට අමතරව ජෙනරල් ඉංග්‍රීසි සහ කොමන් ජෙනරල් ටෙස්ට් කියන පේපර් දෙක ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. මේ දෙක අතරින් කොමන් ජෙනරල් ටෙස්ට් එක එහෙම නැත්නම් සාමාන්‍ය පොදු පරීක්ෂණය සලකා බලනවා අනිවාර්යයෙන්ම සියලුම පාඨමාලා සඳහා. නමුත් සාමාන්‍ය ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ ප්‍රතිඵලය සලකා බලන්නේ තෝරා ගන්න ලැබූ පාඨමාලා කීපයක් සඳහා පමණයි. නමුත් ඔයා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිකුත් කරන විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් කරගැනීමේ පොත එහෙම පොතක් තියෙනවා. දැන් නැත්තම් පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. මෙන්න මේ පොතේ සඳහන් වෙන විදිහට යම්කිසි පාඨමාලාවකට ඇතුළත් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් පොඩ්ඩක් කියවලා බලන්න සිද්ධ වෙනවා. ඒ පාඨමාලාවේදී ජෙනරල් ඉංග්‍රීසි පේපර් එකේ ලකුණු සලකා බලනවාද කියන එක. හරි. මට වගකීමෙන් කියන්න පුළුවන් විශ්වාසයෙන් කියන්න පුළුවන් දේවල් කිහිපයක් තියෙනවා. වෛද්‍ය විද්‍යාව, දන්ත වෛද්‍ය විද්‍යාව, පශු වෛද්‍ය විද්‍යාව, කායික චිකිත්සාව, එහෙම නැත්නම් ෆිසියෝതെරපි, ඊට අමතරව ජෛවීය විද්‍යාව, එහෙම නැත්නම් බයෝ සයන්ස් කියලා අපි කියනවා. මෙන්න මේ වගේ උපාධි සඳහා සාමාන්‍ය පොදු පරීක්ෂණයේ ප්‍රතිඵලය සලකා බලනු ලැබුවත්
සාමාන්‍ය ඉංග්‍රීසි විභාගයේ ප්‍රතිඵලය සලකා බලන්නේ නැහැ. අපේ ප්‍රධාන මාතෘකාව ජෛවීය විද්‍යාව විෂය ධාරාව නිසා මේ විෂයන් දෙක ගැන මම මෙතනින් එහාට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඒ ගැනත් පොඩ්ඩක් අවධානය යොමු කරන්න ඕන කියන එක මට අවධාරණය කළ යුතු තිබුණා. හරි. ඊළඟට මෙන්න මේ මම කලින් සඳහන් කරපු කාරණාවක් මෙතනදී පොඩ්ඩක් විග්‍රහ කරගත්ත යුතුයි. ජීව විද්‍යාව, රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව කියන විෂයන් තුන ඔයගොල්ලෝ තෝරගන්නවා නම් ඔයාගේ විෂය සංයුතියේ විදිහට මේ වගේ විෂය සංයුතියක් කරන ශිෂ්‍යයෙක්ට ප්‍රධාන වශයෙන්ම මෙඩිසින්, ඩෙන්ටිස්ට්‍රි, ෆාමසි, වෙටරිනරි සයන්ස් කියන්නේ වෛද්‍ය විද්‍යාව, දන්ත වෛද්‍ය විද්‍යාව, ඖෂධ විද්‍යාව, පශු වෛද්‍ය විද්‍යාව, වෛද්‍ය රසායනාගාර විද්‍යාව, ඊට පස්සේ විකිරණ විද්‍යාව, රේඩියෝග්‍රැෆි කියන්නේ එකට, සහ ෆිසියෝതെරපි එහෙම නැත්නම් කායික චිකිත්සක විද්‍යාව වගේ පාඨමාලා ගණනාවකට ඇතුළු වීමේ හැකියාව තියෙනවා. නමුත් ඔයා තුන්වෙනි විෂය විදිහට තෝරගන්නේ ජීව විද්‍යාව, රසායන විද්‍යාව සමග කෘෂි විද්‍යාව නම් එතනදී අර මම කිව්වා වගේ යම් කිසි වෙනස්කම් කිහිපයක් ඕගොල්ලන්ට අත්දකින්න සිද්ධ වෙනවා. එතකොට ඕගොල්ලන්ට වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වීමේ හැකියාව නැති වෙනවා. ඒ වගේම දන්ත වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වෙන්න හැකියාවක් නැති වෙනවා. පශු වෛද්‍ය විද්‍යාව මේ කලින් මගේ ලයිව් ස්ට්‍රීම් එකම සඳහන් කරපු සියල්ලක්ම පාහි පාඨමාලාවලට ඇතුළු වීමේ අවස්ථාව ඇහිලා යනවා. ඔබ භෞතික විද්‍යාව වෙනුවට කෘෂි විද්‍යාව තෝරගන්න ශිෂ්‍යයෙක් නම්. ඒ නිසා පොඩ්ඩක් ඒ පිළිබඳව අවධානය යොමු කරන්න. ඔබ කෘෂි විද්‍යාව උසස් පෙළ විෂයක් විදිහට හැදෑරීමට කැමති කෙනෙක් නම් ඒක තෝරගන්න එකේ කිසි වරදක් නැහැ. නමුත් කෘෂි විද්‍යාව උසස් පෙළ විෂයක් විදිහට හදාරලා වෛද්‍ය විද්‍යාලයට, දන්ත වෛද්‍ය විද්‍යාලයට හෝ එවැනි වෙනත් සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ජෛව විද්‍යා උපාධියක් හැදෑරීම සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළු වීමේ හැකියාව අහිමි වෙන බව මතක තබාගත යුතුයි කියලා මම හිතනවා. එතකොට කෙනෙක් ෆිසික්ස් වෙනුවට ඇග්‍රි සයන්ස් කරොත් එයාට යන්න පුළුවන් උපාධි පාඨමාලා විදිහට උදාහරණ කිහිපයක් තියෙනවා, රාශියක් තියෙනවා අතරම. ඒ අතරේ යම්කිසි පොදු ජනප්‍රියතාවයක් තියෙන, එහෙම නැත්නම් පොදු වටිනාකමක් සහිත පාඨමාලා කිහිපයක් විදිහට අපිට කෘෂි කර්මය, ආහාර තාක්ෂණය, පාරිසරික විද්‍යාව, ඊට පස්සේ අලුතෙන් එකතු වෙලා තියෙන තරමක් වටිනා විශේෂීකරණ කිහිපයක් තියෙනවා. කෘෂි ව්‍යාපාර කළමනාකාරීත්වය සහ සත්ව වේදය වැනි විෂයන්. සත්ව වේදය කියන්නේ පශු වෛද්‍ය විද්‍යාව නෙමෙයි. මේ පිළිබඳව පොඩ්ඩක් අවධානයෙන් ඉන්න ඕනේ. ඇනිමල් සයන්ස් කියලා කියන්නේ සත්ව වේදය පමණයි. එය පශු වෛද්‍ය විද්‍යාවෙන් වියුක්ත වෙනම උපාධි පාඨමාලාවක් විදිහට ඉගෙනගෙන එකක්. ඉතින් ඔන්න ඇග්‍රිකල්චරල් සයන්ස් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවනම් එයාලට යන්න පුළුවන් තරමක් හොඳ උපාධි පාඨමාලා කිහිපයක් තමයි මෙතන සඳහන් වෙලා තියෙන්නේ. නමුත් හොඳට මතක තියාගන්න ඕනේ, ඔයා භෞතික විද්‍යාව තුන්වෙනි විෂය විදිහට තෝරගන්න කෙනෙක් වුණත්, කෘෂි විද්‍යාව තුන්වෙනි විෂය විදිහට තෝරගන්න කෙනෙක් වුණත්, ඒ දෙගොල්ලොන්ටම පොදුවේ යන්න පුළුවන් ජෛවීය විද්‍යාව ආශ්‍රිත බොහෝ උපාධි පාඨමාලා තියෙනවා. ඒ පිළිබඳව නෙමෙයි මෙතනදී මම මේ සඳහන් කරේ. එක විෂය ධාරාවක් කරොත් ඊට පැහැදිලිව යන්න අපහසු ශාස්ත්‍ර පිළිබඳව තමයි මට මෙතනදී අවධානය කිරීමේ උවමනාව තිබුණේ. හරි. ඊළඟට ඔබ උසස් පෙළ විභාගයට මුහුණ දුන්නාට පස්සේ උසස් පෙළ විභාගයෙන් ලැබෙන ප්‍රතිඵල අනුව ඔයාට කැමති, එහෙම නැත්නම් ඔබ අපේක්ෂා කරන පාඨමාලාව හදාරන්න ඔබ සුදුස්සෙක්ද නැද්ද කියලා තෝරගැනීමේ පදනම. මේ පිළිබඳව ගොඩක් හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. නැත්නම් සමහර ළමයි මම දැකලා තියෙනවා පෞද්ගලිකව එකපාරක් හෝ දෙපාරක් විභාගයේ ලිව්වයින් අනතුරුව පවා තමන් යන්න බලාපොරොත්තු වෙන ශාස්ත්‍රයට කොහොමද ඇතුල් වෙන්නේ කියන එක පිළිබඳව හරියම අවබෝධයක් නැතුව ඉන්න. ඒ නිසා දල සැකස්ම තමයි මේ තිරේ ඔයගොල්ලන්ට දිස් වෙන්නේ. ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම උසස් පෙළ විභාගයේදී යම්කිසි පාඨමාලාවක් සඳහා අයදුම් කරන්න තිබිය යුතු අවම සුදුසුකම කියලා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් නිර්දේශ කරන සුදුසුකමක් තියෙනවා. බොහෝ දුරට ඒක C සාමාර්ථ 2ක් සහ S සාමාර්ථයක් හෝ ඇතැම් විට S සාමාර්ථ 3ක් වගේ ඊටාම අඩු වගයක්. නමුත් මේක තරමක් දුරට ඔබව නොමග යවන සුළු වෙන්න පුළුවන්. එතකොට කිසිසේත්ම ඔබට C සාමාර්ථ 2ක් සහ S සාමාර්ථයක් තිබූ ඵලයට එසේ තිබූ පමණින් ඔබව වෛද්‍ය විද්‍යාලයකට හෝ දන්ත වෛද්‍ය විද්‍යාලයකට හෝ වෙනත්නම් ඒ වගේ අර
අපි කියන්නේ ලයිෆ්ස්ටේ ඉහළ අගයකින් බලාපොරොත්තු වෙන පාඨමාලාවකට සුදුස්සෙක් වෙන්නේ නැහැ. මෙතන තියෙන්නේ ඒ පාඨමාලාව හැදෑරීම සඳහා සුදුස්සෙක් වෙන්න නම් සපුරාලිය යුතු අවම විෂය සම්බන්ධ සුදුසුකම. නමුත් යම් අපේ විශ්වවිද්‍යාල වලින් ප්‍රදානය කරන ලබන එක් පාඨමාලාවට අදාළව ප්‍රදානය කරන ලබන පුරප්පාඩු වෙච්ච ශිෂ්‍ය සංඛ්‍යාවක් ඉන්නවා හැම අවුරුද්දෙම. ඒ පුරප්පාඩු සංඛ්‍යාව ඒ අවුරුද්දේ විභාගයට මුහුණ දීපු ශිෂ්‍යයන්ගෙන් සපුරාලන්න උත්සාහ කරනකොට ඊටාම දැඩි තරඟයක් නිර්මාණය වෙන නිසා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට සිද්ධ වෙනවා යම්කිසි ක්‍රමවේදයක් පාවිච්චි කරලා ඒ අදාළ පුරප්පාඩු සංඛ්‍යාවට ගැලපෙන ඉහළම ලකුණු ලබාගත් සිසුන් ප්‍රමාණය පමණක් ෆිල්ටර් කරලා පෙරහන් කරලා ලබා ගන්න. එතකොට එතනදී ඊටාම ඉහළ සාමාර්ථයක් ඔයගොල්ලන්ට තියෙන්න ඕනේ යම් පාඨමාලා සඳහා ඇතුල් වීම පිණිස. හරි. එතකොට මෙතනදී මූලිකවම බලපාන්නේ ඔයා මොන වගේ ප්‍රතිඵලයක්ද උසස් පෙළදී ලබා ගන්න කියන එක. ඒ අදාළ ප්‍රතිඵලය ABC සාමාර්ථ ඕනෑම එකකින් වෙන්න පුළුවන්. ඊළඟට ඊටාම වැදගත් දෙයක් තමයි මේ Z ස්කෝර් එක. එහෙම නැත්නම් Z ලකුණු අගය කියලා කියන්නේ. මේක තීරුම් ගැනීම තරමක් අපහසු කාරණයක්. කොහොමද මේ Z ලකුණ කියන එක නිර්මාණය වෙන්නේ කියලා මම හිතන්නේ ඔයගොල්ලෝ කලින් විභාගය ලියපු අයලා කළා ඉන්නවා නම් දන්නේ නැති Z ස්කෝර් එක කියලා එකක් ඒගොල්ලෝ නිතරම කතා කරනවා. මේකේ අදහස තමයි යම්කිසි කෙනෙක් උසස් පෙළ විභාගයට මුහුණ දුන්නාට පස්සේ එයාට ඒ කරන විෂය ධාරාවට අදාළව Z ලකුණක් ලැබෙනවා. ඒක හදන්නේ එක් විෂය ධාරාවට අනුකූලව ජෛව විද්‍යා විෂය ධාරාවට අනුකූලව Z ලකුණක් හැදෙනවා. ඊළඟට භෞතික විද්‍යා විෂය ධාරාවට අදාළව වෙනම Z ලකුණක් හැදෙනවා. ඒ කරන සිසුන්ට වෙනම. ඒ වගේම කලා විෂය ධාරාවට වාණිජ්‍ය විෂය ධාරාවට ආදී වශයෙන් Z ලකුණ වෙන වෙනම නිර්මාණය වෙනවා. එතකොට ඔයගොල්ලෝ ජෛව විද්‍යා විෂය ධාරාව තෝරගන්නවා නම් ඔයගොල්ලන්ට ජෛව විද්‍යා විෂය ධාරාවට මුහුණ දීපු ළමයින්ට සාපේක්ෂව ලැබෙන Z ලකුණක් තමයි ලැබෙන්නේ. දල වශයෙන් සරලව පැහැදිලි කරොත් මේකෙන් අදහස් වෙන්නේ මුළු රටේම ඒ අදාළ විෂයන් වලට මුහුණ දීපු ළමයි එක්ක සලකා බලද්දී මධ්‍යන ලකුණ එහෙම නැත්නම් හැමෝම පොදුවේ ගත්ත මධ්‍යන ලකුණ අපි කියනවා මැද අගයක් කියලා. ඒක මේ කියන්නේ සංඛ්‍යානය වශයෙන් ඊටාම නිවැරදි කරුණු නෙමෙයි. මොකද මේක ඊටාම සරල කරලා මට කියන්න සිද්ධ වෙන්නේ. එතකොට මේ මධ්‍යන ලකුණට සාපේක්ෂව ඔයා කොච්චර ලකුණු ප්‍රමාණයක් ඉහළින් ලබාගෙන තියෙනවද එහෙම නැත්නම් අඩුවෙන් ලබාගෙන තියෙනවද කියන එක මත පදනම් වෙලා නිර්මාණය කරන ටිකක් සංකීර්ණ ලකුණු ක්‍රමයක් තමයි මේ Z ලකුණ කියලා කියන්නේ. Z ලකුණට අදාළව ඔයා ඉහළ Z ලකුණක් ලබා ගන්න ඕන. ඒ කියන්නේ Z ලකුණකට ළඟා විය හැකි උපරිම අගය 4. Z අගය 4න් කොච්චර විතර ප්‍රමාණයක් ඔබ ලබා ගන්නවද කියන එක මත තීරණය වෙනවා. ඕගොල්ලෝ කොයි වගේ තැනකද ඔයාගේ රෑන්ක් එක ඔයා දිවයිනේ මොන ස්ථානයේද ඉන්නේ ඔයාගේ දිස්ත්‍රික්කෙන් කොයි ස්ථානයේද ඉන්නේ වගේ දේවල් තීරණය කරනවා. ඒ වගේම ඒක ඊටාම වැදගත් ලකුණු වගයක් වෙනවා. අර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ඔබ තෝරා ගැනීමේ අදාළ පාඨමාලාවට තෝරා ගැනීමේ කට් ඔෆ් එක එහෙම නැත්නම් පරිසාධන මට්ටම තීරණය කිරීම සඳහා. එතනදී සාමාන්‍යයෙන් ඔබ ඉන්න දිස්ත්‍රික්කය ඉස්සත් ලකුණ සහ ප්‍රතිඵලයට අමතරව ඊටාම වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරනවා විශ්වවිද්‍යාල පාඨමාලාවකට තේරීපත් වීමේ ක්‍රියාවලියදී. ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි යම්කිසි දිස්ත්‍රික්කයක යම්කිසි විෂය ධාරාවක් හදාරන ශිෂ්‍යයන් ප්‍රමාණයට සාපේක්ෂව විශ්වවිද්‍යාල වලින් කෝට එකක් එහෙම නැත්නම් નિયમિત ආසන සංඛ්‍යාවක් පිරිනමලා තියෙනවා එක් එක් පාඨමාලාවට අදාළව එක් එක් දිස්ත්‍රික්කය වෙනුවෙන්. උදාහරණයක් විදිහට කොළඹ දිස්ත්‍රික්කයෙන් වෛද්‍ය පීඨයට ඇතුල් වෙන ශිෂ්‍ය සංඛ්‍යාව කියලා හැම අවුරුද්දෙම ශිෂ්‍ය සංඛ්‍යාවක් නිර්දේශ කරලා තියෙනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින්. ඒකේ අදහස තමයි යම් ශිෂ්‍යෙක් සමාන යම් කිසි පාඨමාලාවක් උදාහරණයක් විදිහට මම සඳහන් කරපු වෛද්‍ය විද්‍යාවට ජෛව විද්‍යාව හදාරන ශිෂ්‍යයන් සමස්තයෙන් කොච්චර ප්‍රමාණයකට වෛද්‍ය විද්‍යාව හදාරන්න විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන්න පුළුවන්ද කියලා කෝටා එකක්. එහෙම නැත්නම් નિયમિત ආසන සංඛ්‍යාවක් පිරිනමලා තියෙනවා කොමිෂන් සභාව මගින්. එතකොට සරල දේ තමයි ඔයා යම්කිසි ප්‍රතිඵලයක් ලබා ගන්නතර පස්සේ උසස් පෙළ විභාගයට ඔයාලට ලැබෙන ඉසත් අගය අනුව උදාහරණයක් අපි ගත්තොත් කොළඹ දිස්ත්‍රික්කයෙන් වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වෙන්නේ ඒ අවුරුද්දේ ශිෂ්‍යයන් 350 දෙනෙක් නම් කොළඹ දිස්ත්‍රික්කයේ
ජෛව විද්‍යාව විෂය ධාරාවෙන් විභාගයට මුහුණ දීලා විශ්වවිද්‍යාල වලට අයදුම් කරලා ඒ අයදුම් කරන අයදුම්කරුවන්ගෙනුත් වෛද්‍ය විද්‍යාලය අයදුම් කරලා තියෙන ශිෂ්‍යයන්ගෙන් හරි මුල් 350 දෙනා ඉසඩ් ලකුණ අනුව පෙළගස්සන ලබන. මීට අනුකූලව මේ 350 දෙනාව තමයි නිර්දේශ වෙන්නේ ඒ අදාළ වර්ෂයේ ඒ අදාළ දිස්ත්‍රික්කයෙන් ඒ අදාළ පාඨමාලාවට සුදුසුකම් ලැබීම සඳහා සුදුස්සන් විදිහට. හරි. බැරි වෙලා හරි ඒ ලයිස්ට්ුවෙන් යම්කිසි කෙනෙක් ඉවත් වුණොත් යම්කිසි පෞද්ගලික හේතුවක් හෝ නැවත වතාවක් උසස් පෙළ කිරීමේ අරමුණකින් හෝ අර 350 දෙනාට පස්සේ 351 වෙනිට ඉන්න ශිෂ්‍යයාට ඒ අවස්ථාව ලැබෙනවා වහම ඊළඟ පියවර විදිහට. ඒ විදිහට තමයි වැඩේ සිද්ධ වෙන්නේ. එතකොට ඒ නිසා තමයි ඔයගොල්ලෝ සමහරට දැකලා ඇති සමහර දිස්ත්‍රික්කවල වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව වගේ ඊටාම තරඟකාරී පාඨමාලාවලට සුදුසුකම් ලබන්න බොහොම අපහසුයි. උදාහරණයක් විදිහට ඔයාට ඒ සාමාර්ථ තුනක්ම තිබුණත් ඉසඩ් ලකුණ ඊටාම ඉහළ අගයක් සාමාන්‍යයෙන් දෙකක් කියලා කියන දෙකකට කිට්ටුව 1.8ක් විතර අගයක් තිබුණත් සමහර විට කොළඹ දිස්ත්‍රික්කයෙන් වෛද්‍ය පීඨයකට සුදුසුකම් ලැබීමේ අවස්ථාව නැති වෙන්න පුළුවන්. වර්තමානයේ හිම වෙනවා ටිකක් අඩුයි. වැඩි ශිෂ්‍ය ප්‍රමාණයක් බඳවා ගැනීම නිසා වෛද්‍ය පීඨ සහ විවිධ පීඨ හැම පීඨයක්ම වගේ ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ ගන්න තියෙන නිසා නමුත් අතීතයේ දැන් අවුරුදු 5කට 6කට කලින් ඉතිහාසයේ එහෙම දේවල් සුලභව සිද්ධ වුණා. නමුත් ඔයාලා අනිත් පැත්තට දැකලා සමහර විට නුවර එළිය මඩකලපුව වගේ දිස්ත්‍රික්කවලින් ඊටාම අඩු ඉසඩ් ලකුණකට පවා අර අදාළ පාඨමාලාවටම ඇතුළත් වීමේ හැකියාව තියෙනවා. ඒකට හේතුව තමයි ඔයාගේ ප්‍රතිඵලය මොකක් වුණත් ඔයාගේ ඉසඩ් ලකුණ මොකක් වුණත් ඔයාගේ දිස්ත්‍රික්කයට ඔයා විභාගයේදී විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලැබීම සඳහා ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන දිස්ත්‍රික්කයට අදාළව පිරිනමන කෝටා එක. එහෙම නැත්නම් ඒ අදාළ ශිෂ්‍ය සංඛ්‍යාවට ඔයාගේ ප්‍රතිඵලය අඩංගු වෙනවා නම් ඒ කියන්නේ මූලිකවම ඒ අදාළ දිස්ත්‍රික්කයේ අදාළ විෂය ධාරාව හදාරන ශිෂ්‍ය ප්‍රමාණය ඊටම අඩු නම් මේක සිද්ධ වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවක මට හොඳ අවස්ථාවක් තියෙනවා. ඊටම අඩු ඉසඩ් ලකුණකින් පවා ටිකක් වැඩි තරංගකාරී පාඨමාලාවට ඇතුල් වෙන්න. නමුත් එහෙම කියලා පදිංචිය මාරු කරන්න සූදානම් වෙන්න එපා. මොකද අර මම කලින් සඳහන් කරපු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කැම්පස් පොත කියන පොතේ බලන්න. ඊටාම සංකීර්ණ ක්‍රියාවලියක් තියෙනවා. ඔබ විශ්වවිද්‍යාලයට තේරිපත් වෙන්නේ මොන දිස්ත්‍රික්කෙන්ද කියලා තෝරගන්න. ඒකට අනුකූල වෙන්න ඕනේ ඔයගොල්ලෝගේ සියලු දේවල් සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒක පොඩ්ඩක් සලකන්න ඕන කාරණාවක්. මෙන්න මේ ප්‍රතිඵලය ඉසඩ් ලකුණ දිස්ත්‍රික් කෝටාව සහ විශ්වවිද්‍යාලයේ අදාළ පාඨමාලාවට අදාළව තියෙන අතිරික්ත එහෙම නැත්නම් පුරක්පාඩු ශිෂ්‍ය සංඛ්‍යාවට අනුකූලව තමයි ඔබ මොන දිස්ත්‍රික්කයෙන් මොන පාඨමාලාවද තියෙන්නේ එහෙම නැත්නම් මොන කැම්පස් කියන එක බව තෝරගන්න ක්‍රමාංකණය නැත්නම් ඉසඩ් ලකුණු ලබා දීම පිළිබඳව යම්කිසි විස්තරයක් කළ යුතුයි. නමුත් මම මුලින් සඳහන් කරපු විස්තරය සහ ඒ දත්ත ප්‍රමාණය ඔයගොල්ලන්ට ප්‍රමාණවත් කියලා මම හිතනවා. ඊට වඩා ගැඹුරට යන්න මම මෙතනදී උත්සාහ කරන්නේ නැහැ කාල වේලාවත් එක්ක. ඊට වඩා වැදගත් කියලා මම හිතනවා ඔයගොල්ලන්ට ජීව විද්‍යා විෂය ධාරාව එහෙම නැත්නම් ජෛව විද්‍යා විෂය ධාරාව හදාරලා යන්න පුළුවන් විවිධ විශේෂ ශාස්ත්‍ර සහ ඒ ශාස්ත්‍රවලට අදාළ විවිධ උපාධි පාඨමාලා ගැන දල අවබෝධයක් ලබා දුන්නා. මෙතනදී අපිට මුලින්ම මුණ ගැහෙන්න විශේෂ ශාස්ත්‍රය තමයි වෛද්‍ය විද්‍යාව සහ සම සෞඛ්‍ය විද්‍යා ආශ්‍රිත විෂය ධාරාව. විෂය ධාරාවන් එහෙම නැත්නම් වෘත්තීය ධාරාවන්. මෙතනදී අදහස් වෙන්නේ වෛද්‍යවරයෙක් වීම හෝ අපි දන්නවා සෞඛ්‍ය ශාස්ත්‍රයට අදාළව වෛද්‍යවරයෙක් නොවුන ඔයගොල්ලන්ට යන්න පුළුවන් විවිධාකාර ශාස්ත්‍ර තියෙනවා. රෝහලක් ගත්තත් වෛද්‍යවරුන්ට අමතරව ඊටාම පුළුල් වෘත්තිකයන් ප්‍රමාණයක් රෝහලක කටයුතු කරනවා මේ සෞඛ්‍ය ශාස්ත්‍රය ආශ්‍රිතව. ඉතින් මෙන්න මේ ආදාළ වෘත්තීය ගුණවලට අයිති වෙන උපාධි පාඨමාලා කිහිපයක් තියෙනවා. ජෛව විද්‍යාව හැදෑරීම තුළින් ඔයගොල්ලන්ට යන්න පුළුවන්. පළවෙනියටම අපි හොඳටම දන්න දේ MBBS ඩිග්‍රී එක එහෙම නැත්නම් මෙඩිසින් කියලා අපි සරලව කියන වෛද්‍ය විද්‍යාව. දැන් අපේ රාජ්‍ය විශ්වවිද්‍යාල ඉතාම විශාල ප්‍රමාණයකින් වෛද්‍ය විද්‍යාලයට අදාළ වෛද්‍ය විද්‍යාවට අදාළ උපාධි පිරිනැමීම සිදු කරනවා. අලුතෙන්ම වෛද්‍ය පීඨයක් ආරම්භ කරේ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලේ. ඒත් එක්ක ලංකාවේ කොළඹ පේරාදෙණිය රුහුණ යාපනය කැලණිය ශ්‍රී ජයවර්ධනපුර රජරට නැගෙනහිර
වයඹ, සබරගමුව, මොන්ට්‍රෝ සහ ඌව වෙල්ලස්ස කියන මේ සියලුම විශ්වවිද්‍යාල වලින් වෛද්‍ය උපාධි පිරිනැමීම සිදු කරනවා. මේ මම අර මේ අන්තිමටම තියෙන අර මිනිමම් එලිජිබිලිටි එහෙම නැත්නම් අවම සුසුකම් කියන එක දැනට නොකිය ඉන්නම්. මොකද මම කලින් සඳහන් කරා මේ ගැන C සාමාර්ථ දෙකක් සහ S සාමාර්ථයක් තිබීම ප්‍රමාණවත් කියලා පොතේ සඳහන් වෙලා තිබුණාට තරංගකාරීත්වය නිසා ඒක කොහෙත්ම එහෙම වෙන්නේ නැහැ. ඔයගලන්ට අඩුම ඉසට් ලකුණක් අපේක්ෂා කරන දිස්ත්‍රික්කකින් පවා වෛද්‍ය විද්‍යාලයකට ඕනම වෛද්‍ය විද්‍යාලයකට සුසුකම් ලැබීම සඳහා සාමාන්‍යයෙන් ඉසට් ලකුණ 1.6කට 7කට ආසන්න සංඛ්‍යාවක්වත් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ඔයාගේ ප්‍රතිඵලය සාමාන්‍යයෙන් A සාමාර්ථ දෙකක් සමග B සාමාර්ථයක් C සාමාර්ථයක්වත් විය යුතු වෙනවා සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයකට ඇතුළත් වීමට නම්. ඒක තරඟකාරීත්වය වැඩි දිස්ත්‍රික්කවල මේ ප්‍රතිඵලය සහ ලකුණ ඊටාම ඉහළ අගයකටපත් වෙනවා මීට වඩා. එතකොට ඊට පස්සේ අපිට හම්බ වෙන්නේ දෙවෙනියට ඉහළම තරඟකාරීත්වයක් තියෙන විෂය පදය සමාවෙන්න වෘත්තීය උපාධිය විදිහට දන්ත වෛද්‍ය විද්‍යාව දැනට පේරාදෙණිය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල පමණයි දන්ත වෛද්‍ය පීඨ තියෙන්නේ. ඊට අමතරව ඊළඟ වෛද්‍ය වෘත්තිය තමයි පශු වෛද්‍ය වෘත්තිය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පමණයි මේ වෙද්දි පශු වෛද්‍ය පීඨයක් තියෙන්නේ. ඊටාම අඩු ශිෂ්‍ය සංඛ්‍යාවක් තමයි 150කට ආසන්න සංඛ්‍යාවක් තමයි වසරකට බඳවා ගැනීම සිද්ධ කරන්නේ. මෙන්න මේ වෛද්‍ය විද්‍යාව, දන්ත වෛද්‍ය විද්‍යාව සහ පශු වෛද්‍ය විද්‍යාව කියන උපාධි පාඨමාලා තුනම අවුරුදු 5ක කාලයකින් සමන්විතයි. ලංකාවේ ඔයගොල්ලන්ට අයදුම් කරන්න පුළුවන් දීර්ඝතම උපාධි පාඨමාලා වලින් එකක්. දීර්ඝතම උපාධි පාඨමාලාව වෙන්නේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව. ඒක අවුරුදු 6ක් තිස්සේ දිවෙන උපාධියක්. නමුත් මේ තුනත් ඊටාම දීර්ඝ අවුරුදු 5කින් සමන්විත උපාධි පාඨමාලා තුනක්. ඒ අතරින් අවුරුදු 4ක කාලයක් විශ්වවිද්‍යාලය තුළ ඉගෙනීම් කටයුතු සඳහා පස්වෙනි අවුරුද්ද සම්පූර්ණයෙන්ම ප්‍රායෝගිකව රෝහල ආශ්‍රිතව ගත කරමින් ඉගෙන ගැනීම සඳහා තමයි වෙන් වෙලා තියෙන්නේ. එතකොට මේ පිළිබඳව දල වශයෙන් කියනවා නම් මම හිතනවා මෙතන ඉන්න ජීව විද්‍යා විෂය ධාරාව තෝරගන්න බලාපොරොත්තු වෙන බහුතරයක් දෙනා අපේක්ෂා කරන්නේ මෙන්න මේ විෂය පත තුනෙන් එහෙම නැත්නම් මේ උපාධි පාඨමාලා තුනෙන් එකට ඇතුල් වෙන බොහෝ විට එය වෛද්‍ය විද්‍යාවේ විය හැකියි කියලා මම හිතනවා. ඉතින් පොඩි දෙයක් අනිවාර්යෙන් කියන්න ඕනේ. වෛද්‍ය විද්‍යාව තෝරගන්න ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙනවා නම් ඒක ඊටාම හොඳ තීරණයක්. ඒක ඊටාම ආකර්ශනීය ආසාව තියෙන කෙනෙකුට ඊටාම හොඳට කරන්න පුළුවන් වෘත්තීය ශාස්ත්‍රයක් ඒ වගේම උපාධි පාඨමාලාවක්. නමුත් හැම උපාධි පාඨමාලාවකටම වගේ මේ වෛද්‍ය විද්‍යාවට අදාළ උපාධි පාඨමාලාවල යම්කිසි සංකීර්ණත්වයක් තියෙනවා. මානසිකව සහ භෞතිකව ඔයගොල්ලන්ට තාම ලොකු වැඩ ප්‍රමාණයක් කරන්න තියෙනවා. සහ මේ වෛද්‍ය විද්‍යාව තෝරගෙන වෛද්‍යවරයෙක් වුණාට පස්සේ ඔයගොල්ලන්ට ගෙවන්න තියෙන ජීවිතය සමහර විට ඔයගොල්ලෝ සමාජ මාධ්‍යයේ දකින අර වේදනාවක් දාගන්න වාහනයකින් ගමන් බිමන් යන සුදු කෝට් එකක් අඳින ජීවිතයට වඩා ටිකක් බැලෑරුම් රෝගීන් එක්ක නිතරම ගැටෙන්න වෙන රෝහල් පරිසරයක ජීවත් වෙන්න සිද්ධ වෙන මිනිසුන්ගේ අර දුක නිතරම දකින්න සිද්ධ වෙන සමහරට මිනිස්සු මරණයටපත් වෙනවා පව දකින්න සිද්ධ වෙන තුවාල ලේගලින් වගේ දේවල් එක්ක ගණන් කරන්න සිද්ධ වෙන සමහර වෙලාවට ලැබෙන පඩිය එහෙම නැත්නම් වේතනය කරන සේවයට ප්‍රමාණවත් මදිද කියලා සැක හිතෙන මට්ටමක් විය හැකියි. නමුත් ඔබට ජීවත් වීමට ප්‍රමාණවත් වෙන ඉතාම හොඳ මුදලක් උපය ගන්නත් මේකෙන් හැකියාව තියෙනවා. නමුත් මම මේක මූලිකව කියන්න අදහස් කරේ ගොඩක් කට්ටිය ගොඩක් වැරදි මතයක ඉන්නවා. වෛද්‍ය වෘත්තිකයෙක් වීම තුලින් ඔබට ඉතාම හොඳ ඉපැයීම් මාර්ගයක් නිර්මාණය වෙනවා. ඉතාම හොඳ අපි කියන්නේ සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්න මාර්ගය විවෘත වෙනවා. ඒ නිසා වෛද්‍ය විද්‍යාව තෝරගන්නවා වගේ අදහසක් ඉන්න ශිෂ්‍යයෝ මම දැකලා තියෙනවා. නමුත් මගේ උපදේශය තමයි ඔබ වෛද්‍යවරයෙක් වෙන්න කැමති නම් වෛද්‍යවරයෙක්ගේ වෘත්තියේදී වෛද්‍යවරයෙක්ට කරන්න තියෙන දේවල් වලට කැමති නම් ඒකට ආසයි නම් ඒක ඉතාම හොඳ වෘත්තියක් තෝරගන්න කිසිම ප්‍රශ්නයක් නැතුව. නමුත් ඔබ යම්කිසි කෙනෙකුගේ කීම මත නම් වෛද්‍ය විද්‍යාව තෝරගන්නේ. එහෙම නැත්නම් වෛද්‍ය විද්‍යාව කිරීම තුළින් ඔබට ඉතාම ඉක්මනින් ලොකු සුඛෝපභෝගී ජීවිතයකට ගමන් කිරීමේ හැකියාව තියෙනවා වගේ අදහසකින් නම් ඔබ ගමන් කරන්න. එහෙම නැත්නම්
ඊටම සැහැල්ලුවෙන් සරලව කරන්න පුළුවන් උපාධි පාඨමාලාවක් කියන අදහසින් නම් ඔබ වෛද්‍ය විද්‍යාව තෝරගන්නේ. ඒ පිළිබඳව තරමක් හිතා බලන එක හොඳයි. මොකද ඊට වඩා වෛද්‍ය වෘත්තිකීට වඩා හොඳට අපේ වචනෙන් කියනවා නම් හම්බ කරන්න පුළුවන් උපාධි පාඨමාලා විශාල ප්‍රමාණයක් මේ උපාධි ගුණ ඇතුලේ තියෙනවා වෛද්‍ය විද්‍යාව තෝරා ගැනීම වෙනුවට. ඉතින් ඒ පිළිබඳව පොඩ්ඩක් සලකා බලන්න ඕනේ. නමුත් ඔයා වෘත්තියට මම නැවත නැවතත් කියන්නේ යම්කිසි ඕනෑම වෘත්තියක් තෝරගද්දී ඕනම වෘත්තීය පාඨමාලාවක් තෝරගද්දී ඒ පාඨමාලාව තුළින් ඔයාලට වෙන්න පුළුවන් කවුරු වගේ කෙනෙක්ද? ඒ කෙනා වුණාට පස්සේ ඔයා ඒ කරන්න තියෙන වෘත්තියට ආසයිද කැමතිද කියන එක මූලික කරගෙන ඒ අදාළ පාඨමාලාව තෝරගන්න. ඒ අදාළ පාඨමාලාවට සුදුසුකම් ලබන්න පුළුවන් විදිහේ විෂයපතය තෝරගන්න. උසස් පෙළ. ඒක පොඩ්ඩක් සලකලා බලන්න. මොකද මම දැකලා තියෙනවා සමහර ශිෂ්‍යයෝ අපේ පීඨයේ පවා ඇතැම් විට ගුරුවරුන්ගේ එහෙම නැත්නම් දෙමාපියන්ගේ කීමට වෛද්‍ය විද්‍යාව කරන්න ඇවිල්ලා නමුත් ඒකේ අර අභ්‍යන්තරයට ගැලපෙන්නේ නැති ගතිය නිසා මානසිකව පීඩා විඳින ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් ඒ නිසා මෙතන ඔයගොල්ලන්ට හොඳ තීරණයක් ගන්න තියෙන්නේ. ඊටාම කැමැත්තෙන් ආසාවෙන් කරන්න පුළුවන් නම් ඊටාම හොඳ වෘත්තියක් වෛද්‍ය විද්‍යාව අදාළ වෘත්තීන් කියලා කියන්නේ නල එක. එහෙම නැත්නම් ඔයගොල්ලෝගේ අරමුණ වෙනස් නම් ඒ වගේ අරමුණ වලට යන්න ඕන තරම් වෘත්තීය පාඨමාලා තියෙනවා. ඒකක් තෝරගන්න හැකියාව 100%ක්ම ඕනෑම කෙනෙකුට තියෙනවා. ඊට පස්සේ අපිට හම්බ වෙනවා නර්සිං හෙද වෘත්තිය හෙද පාඨමාලාව පේරාදෙණිය ජපුර රුහුණ යාපනය නැගෙනහිර සහ කොළඹ කියන විශ්වවිද්‍යාලවල ප්‍රදානය කරනවා. ඊළඟට වෛද්‍ය රසායනගාර විද්‍යාව ඒ කියන්නේ රසායනාගාරවල රෝහල් වල සහ විවිධ වෛද්‍ය වෘත්ති සම්බන්ධ රසායනාගාරවල රසායනික වෘත්තිකයෙක් බවට පත්වීමේ හැකියාව ඔයගොල්ලන්ට ලැබෙන්නේ මේ පාඨමාලා තුලින්. ඊළඟට විකිරණ වේදය කියන එක තවත් ඊටාම වැදගත් වෘත්තීය පාඨමාලාවක්. විකිරණ වේදය අර එක්ස්රේ සහ වෙනත් ගොඩාක් විකිරණය සම්බන්ධ වෛද්‍ය විද්‍යාවට අදාළ විකිරණ වේදය පිළිබඳව ඉගෙන ගන්න ලැබෙන්නේ මෙන්න මේ උපාධිය තුලින්. ඊළඟට ෆිසියෝതെරපි කායික චිකිත්සාව. කායික චිකිත්සාව කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපේ භෞතික ශරීරයේ භෞතික කොටස් යම්කිසි අක්‍රමිකතාවයකට පත් වුණාට පස්සේ භෞතික ප්‍රතිකාර මගින් මේක සුවපත් කරන්න අර බෙහෙත් බොන්නේ නැතුව භෞතික ප්‍රතිපා කටයුතු කරන වෘත්තීය චිකිත්සාව. මේකෙදි තියෙන්නේ ඇතම් විට ඔයගොල්ලෝ ජීවත් වෙන පරිසරය හදාරන ලබන වෘත්තීය වගේ දේවල් නිසා ඔයගොල්ලන්ට ඇති වෙන සෞඛ්‍යමය ඵල විපාකවලට යම්කිසි ප්‍රතිකාර සිද්ධ කරන්න තියෙන වෘත්තීය ශාස්ත්‍රයක්. මේගොල්ලෝ වෛද්‍යවරු නෙමෙයි ෆිසියෝതെරපි සහ ඔකියුපේෂනල් තෙරපි කියන වෘත්තිකයන් ඒ නිලධාරීන් වෛද්‍යවරු නෙමෙයි. නමුත් ඒගොල්ලෝ රෝහලට සහ වෛද්‍ය වෘත්තියට ඉතාම වැදගත් ඒකට ආසන්න වෘත්තියක් සිදු කරන කට්ටිය. ඔයාලට විදේශගත වීමේ අදහසක් තියෙනවා නම් වෛද්‍ය විද්‍යාවට අමතරව හෙද වෘත්තිය සහ මෙන්න මේ ෆිසියෝതെරපි ඔකියුපේෂනල් තෙරපි වගේ විෂය ධාරාවක් තෝරා ගැනීම ඉතාම හොඳයි. මොකද ඉතාම පුළුල් රැකියා අවස්ථා විවිධ රටවල් වල මේ සම්බන්ධ මේ විශේෂවල වර්තමානයේ නිර්මාණය වෙලා තියෙනවා. ඊළඟට මෙඩිකල් ඉමේජින් ටෙක්නොලොජි වෛද්‍ය ඡායාරූපකරණ ශිල්පය. ඒකදී ඡායාරූපකරණ නෙමෙයි අතරම තියෙන්නේ අර විවිධාකාරයේ ස්කෑන් ආදී විවිධාකාරයේ වෛද්‍ය තාක්ෂණික ඡායාරූප ලබා ගැනීම පිළිබඳව විශේෂීය වෘත්තීය වේදින් තමයි මෙතන නිර්මාණය වෙන්නේ. ඒ වගේම ශ්‍රවණ හා කතන විද්‍යාව කැලණි විශ්වවිද්‍යාලයෙන් ප්‍රදානය කරන උපාධිය. කැලණි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන්ම ප්‍රදානය කරන්නේ. නමුත් වෛද්‍යවරුන් නෙමෙයි කතන සහ ශ්‍රවණ ආබාධ තියෙන පේෂන්ට්ලා රෝගීන් සමග ගනුදෙනු කිරීම තමයි මෙතනදී ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන්නේ. ඊළඟට අපි යමු දෙවැනි විෂය ශාස්ත්‍රයට. ඒ තමයි ජීව සහ ජීව විද්‍යාව අදාළ විශේෂ ශාස්ත්‍රය. මේට අදාළව උපාධි පාඨමාලා කිහිපයක්ම තියෙනවා. BSc Biological Science. මේ කියන්නේ ජීව විද්‍යාව සම්බන්ධව විද්‍යාවේදී උපාධිය. ඉතාම විශාල විශ්වවිද්‍යාල ප්‍රමාණයකින් මේක පිරිනමනු ලබනවා. ඊට පස්සේ Applied Biology අපි කියනවා ව්‍යවහාරික ජීව විද්‍යාව විශේෂ ශාස්ත්‍රය. මෙන්න මේ උපාධියත් සබරගමුව රජරට සහ වවුනියා කියන විශ්වවිද්‍යාලවලින් ප්‍රදානය කරනවා. මේක නම් තමක් කියන්න ඕනේ. බයොලොජිකල් සයන්ස් කියලා මම උඩ සඳහන් කරලා තියෙන
උපාධි පාඨමාලාවේදී ඔයගොල්ලන්ට ජීව විද්‍යාව සම්බන්ධව අ, ප්‍රවාදමය කරනවා. අපි කියනවා තියරිමය දේවල් සහ පරේක්ෂණාත්මක ශේෂ්ත්‍රාශ්‍රිතව පුළුල්ව අධ්‍යයනය කරන්න ලැබෙනවා. ඒකෙදි සත්ව විද්‍යාව, ශාක විද්‍යාව, ඊළඟට ශුද්‍ර ජීව විද්‍යාව, එතනින් ගියාම අණුක ජීව විද්‍යාව, මොලිකියුලර් බයොලොජි කියලා කියනවා DNA වගේ දේවල් ගැන ඉගෙන ගන්න එක. ඊට පස්සේ ඒ වගේ ඊටම පුළුල් විෂය ගණනාවක් පිළිබඳව හැදෑරීමේ හැකියාව තියෙනවා. නමුත් ව්‍යවහාරික ජීව විද්‍යාව එහෙම නැත්නම් ඇප්ලයිඩ් සයන්ස් කියලා කියන්නේ ජීව විද්‍යාවට අදාළව ප්‍රායෝගික භාවිතයේ පවතින කර්මාන්ත ආදී වූ ශාස්ත්‍රයන් පිළිබඳව ප්‍රායෝගික අධ්‍යයනය ගොඩක් මූලික කරගත්ත උපාධි පාඨමාලාවක්. ඉතින් ඔයාට අවශ්‍ය වෙලා තියෙන්නේ පරේක්ෂකෙක්, රිසර්චර් කෙනෙක්, සයන්ටිස්ට් කෙනෙක් වගේ යම්කිසි පැත්තකින් විශේෂවේදියෙක් වෙලා එළියට යන්න නම් වඩා සුදුසුයි ඔයා බයොලොජිකල් සයන්ස් ඩිග්‍රී එකක් තෝරගන්න එක. එහෙම නැතුව අරවන ප්‍රායෝගිකව යම්කිසි විෂයක් පිළිබඳව ප්‍රාමාණිකව නිතරම ප්‍රායෝගික දේවල් සිදු කරමින් මේ පිළිබඳව වෘත්තිකෙක් බවට පත් වෙන්න නම් ඕගොල්ලන්ට ව්‍යවහාරික ජීව විද්‍යාව විෂයන් තෝරා ගැනීම ඉතාම යෝග්‍යයි කියලා මම විශ්වාස කරනවා. ඊළඟට බයෝ කෙමිස්ට්‍රි සහ මොලිකියුලර් බයොලොජි කොළඹ විශ්වවිද්‍යාලයෙන් ප්‍රදානය කරන්නේ ජීව රසායන විද්‍යාව සහ අණුක ජීව විද්‍යාව කියලා මේකට කියන්නේ. මේකෙදී බඳවා ගන්න සෙසුන් ප්‍රමාණය ඉතාම අල්පයි. ඉතාලම ඉහළ ඉසඩල අගයක් මේකට බලාපොරොත්තු වෙනවා මේ පාඨමාලාවට ඇතුල් වීම සඳහා. නමුත් ඇත්තටම ලංකාව ඇතුලේ තියෙන අපි කියන්නේ වෘත්තීය අවස්ථා ප්‍රමාණය තරමක් අල්ප බව තමයි වර්තමානයේ කතා බහ වෙන්නේ. නමුත් ඔයගොල්ලෝ ඊටම දක්ෂ විදිහට ක්ලාස් එකක් එක්ක එහෙම නැත්නම් පළමු පන්තියේ දෙවෙනි පන්තියේ සාමාර්ථයක් එක්ක මේ උපාධිය ඉවර කරනවා නම් ලංකාව ඇතුලේ වගේම පිටරටවල ඊටාම ඉහළ වැටුප් ගෙවන වෘත්තීන් හොයාගන්න පුළුවන් විශේෂ ශාස්ත්‍රයක් මේ බයෝකෙමිස්ට්‍රි ඇන්ඩ් මොලිකියුලර් බයොලොජි කියලා කියන්නේ. ඒක ඊටාම සංකීර්ණ නමුත් ඊටාම සිත් ගන්නසුළු DNA අණු අලුත් ජාන හඳුනා ගැනීම සහ ඒ වගේ පරීක්ෂණ කිරීම වැනි විෂය පතයක් තමයි මේකට අදාළ වෙන්නේ. ඉතින් ඔයාලා අහලා තියෙන ජාන ඉංජිනේරුවෝ කියලා පිරිසක් ගැන මෙන්න මේ ජාන ඉංජිනේරුවන් නිර්මාණය වෙන්නේ මෙන්න මේ විෂය පතය හරහා. ඊළඟට මෙතන සමහර තැන් කීපයක් මම ඔයගලන්ට හයිලයිට් කරන්න ඕනේ. සමහර උපාධි පාඨමාලාවල කාල සීමාව. බොහෝ දුරට මේ ජීව විද්‍යාව අදාළව තියෙන බොහෝ පාඨමාලා අවුරුදු 4ක පාඨමාලා විදිහට තියෙන්නේ. වෛද්‍ය විද්‍යාව සම්බන්ධ පාඨමාලා 3 තමයි අවුරුදු 5ක කාලයක් දක්වා දිවෙන්නේ. නමුත් සමහර ඒවා ඔයගලන්ට දකින්න පුළුවන් අවුරුදු 3ක්. සහ සමහර ඒවා අවුරුදු 3 සහ 4 අතර කාල සීමාවක් කියලා දක්වලා තියෙනවා. මේකට හේතුව තමයි සමහර පාඨමාලාවල සාමාන්‍ය උපාධිය සහ විශේෂ උපාධිය කියලා දෙකක් තියෙනවා. ඔයගලන්ට ඕන සාමාන්‍ය උපාධිය විතරක් අරගෙන එළියට එන්න. ඒකෙදි අවුරුදු 3ක කාලයක් ප්‍රමාණවත්. නමුත් විශේෂ උපාධිය දක්වා යනවා නම් ඒ විශේෂ උපාධියේ ඊටු කොටස සම්පූර්ණ කරන්න අවුරුදු තව එක අවුරුද්දක් අවුරුදු 4ක් දක්වා ඉන්න වෙනවා. මේ අවුරුදු 3ත් 4ක් කියලා සඳහන් කරලා තියෙන උපාධි වලට අදාළව. ඒකයි ඔය කතන්දරේ තියෙන්නේ. හරි. ඊළඟට අපිට එන තුන්වෙනි විෂය ශාස්ත්‍රය තමයි ජෛව විද්‍යා විෂය ධාරාව ඉගෙන ගන්න කෙනෙක් විදිහට කෘෂිකර්මය සහ ආහාර තාක්ෂණය අදාළ උපාධි පාඨමාලා කිහිපය. එතනදී විශ්වවිද්‍යාල ගණනාවකින් පිරිනමන කෘෂිකර්මය, කෘෂි තාක්ෂණය සහ කළමනාකරණය, ආහාර තාක්ෂණය, ආහාර විද්‍යාව සහ තාක්ෂණය, ආහාර වේදය සහ පෝෂණය, ඊළඟට ආහාර නිෂ්පාදනය සහ කළමනාකරණය මේ එකම වගේ නම් තිබුණාට ඇත්තටම මේ එක එක් උපාධිවල විෂය පතේ යම් යම් විදිහට වෙනස් වෙනවා. දල වශයෙන් අදහසක් ගන්නවා නම් ඔයගොල්ලොන්ට කෘෂි කර්මය සහ ආහාර පිළිබඳව උනන්දුවක් තියෙන කෙනෙක් නම් ඒ පිළිබඳව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ ඒ පිළිබඳව ඉහළ ආයතනයක සේවකයෙක් වෙලා ඒ වෘත්තියෙන් ඉදිරියට යන බලාපොරොත්තු වෙන කෙනෙක්ට හෝ ඉතාම ගැළපෙන විෂය පත එහෙම නැත්නම් උපාධි පාඨමාලා කීපයක් තමයි මේ අදාළ සෙක්ෂන් එකේ මම දක්වලා තියෙන්නේ. ඊට අමතරව කෘෂිකාර්මික අපි කියනවා සම්පත් කළමනාකරණය, සත්ව විද්‍යාව, ඊළඟට ජලජ සත්ව විද්‍යාව, සත්ව නිෂ්පාදන සහ ආහාර තාක්ෂණය වැනි ඊටාම පළල් පරාසයකින් සමන්විත උපාධි පාඨමාලා ගණනාවක් මේ යටතේ ගන්න පුළුවන්. විශේෂ දේ තමයි ඔයාගේ තුන්වෙනි විෂය විදිහට ඔයගොල්ලෝ ෆිසික්ස් තෝරගන්නේ නැතුව ඇග්‍රි සයන්ස් තෝරගන්න කෙනෙක් නම් මෙන්න මේ විෂයට අදාළ මෙන්න මේ උපාධි පාඨමාලා වලින් එකකට ඔයගොල්ලන්ට ඇතුළත් වීමේ හැකියාව තියෙනවා. ඔයගොල්ලෝ ඒ වගේ දෙයකට කැමති කෙනෙක් නම් ආහාර තාක්ෂණය වෙන්න පුළුවන්, කෘෂිකර්මය වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ දෙයකට කැමති කෙනෙක් නම් ඔයගොල්ලන්ට පුළුවන්
ෆිසික්ස් අතෑරලා මෙන්න මේ සබ්ජෙක්ට් වලින් ඇග්‍රිකල්චර් සබ්ජෙක්ට් එකක් විදිහට තෝරගෙන මෙන්න මේ ඩිග්‍රී වලින් එකට ඇතුල් වෙන්න. නමුත් ආයෙත් මම කියන්නේ ඒ වගේ තීරණයක් ගන්නවා නම් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ සෞඛ්‍ය ශාස්ත්‍රයට අදාළ උපාධි පාඨමාලාවලට ඔයගොල්ලන්ට ඇතුල් වීමේ හැකියාව නැති වෙනවා කියන්නේ. හරි. ඊළඟට පාරිසරික විද්‍යාව සහ ස්වභාවික සම්පත් සම්බන්ධ උපාධි පාඨමාලාවක් තියෙනවා. ජීව විද්‍යාව ඉගෙන ගන්න ළමෙක් විදිහට ඔයගොල්ලන්ට ඇතුල් වෙන්න පුළුවන්. උදාහරණ විදිහට පරිසර සුරක්ෂිතතාවය සහ කළමනාකරණ පාරිසරික විද්‍යාව කියන උපාධි පාඨමාලා මීට අයිති වෙනවා. විවිධ කැලණිය රුහුණ සබරගමුව රජරට ආදී විශ්වවිද්‍යාල වලින් මේවා ප්‍රදානය කරනවා. නැවත වතාවක් අවුරුදු 3ක් හෝ 4ක් අතර කාලයක් තමයි මේවා ඉගෙන ගන්න තියෙන්නේ. මෙන්න මේ විෂයක් හදාරන කෙනෙක්ට නම් හැකියාව ලැබෙනවා. පරිසරය කළමනාකරණය කිරීම, පාරිසරික සුරක්ෂිතතාවය ආදී විෂයන්ට අදාළ විවිධ වෘත්තීය ශාස්ත්‍රයන් තියෙනවා. මෙන්න මේ වගේ එහෙම නැත්නම් ඔයාගේම දෙයක් පටන් ගන්න මේ අධ්‍යාපන සුසුකම පාරම්පරික වෛද්‍ය විද්‍යාව සහ පාරම්පරික විද්‍යාවන් පිළිබඳව උපාධි පාඨමාලා ගණනාවක් තියෙනවා. ඒ අතරින් ප්‍රධානම එක ආයුර්වේද වෛද්‍ය විද්‍යාව BAMS විභාග උපාධිය. හරි. කොළඹ විශ්වවිද්‍යාලයෙන් සහ ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයෙන් තමයි දැනට මේ උපාධිය පිරිනමනු ලබන්නේ. මේක ගැන පොඩි දෙයක් කියන්න ඕනේ. ડોක්ටර් කෙනෙක් කියන්නේ සාමාන්‍ය අපි දන්න MBBS ડોක්ටර් කෙනෙක් වගේමද කියලා ගොඩක් කට්ටිය අහනවා. ඇත්තටම කියලාම හඳුන්වන ඒ වගේම සමාන සුසුකමක් තියෙන කෙනෙක්. වැටුප් තලයේ වැටුප් ශ්‍රේණිය ගත්තත් රජයේ එකම වැටුප් ශ්‍රේණියක තමයි මේගොල්ලෝ ඉන්නේ. නමුත් ගැටලු කීපයකුත් තියෙනවා. සමහර වෙලාවට පිට රටකට ඕගොල්ලෝ යන්න බලාපොරොත්තු වෙනවා නම් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව නැති රටක ආයුර්වේද වෛද්‍යවරයෙක් විදිහට සේවය කරන හැකියාව ඉතාම අල්ප අගයක තියෙන නිසා පොඩ්ඩක් ඒ පිළිබඳව සලකා බලන්න වෙනවා. ඒ අරුණාම රජයේ වෛද්‍යවරයෙක්ටම හම්බෙන අර වාහන පර්මිට් එක, හවුසින් ලෝන්ස් වගේ සමහර ශිෂ්‍යයෝ ඒවත් බලනවනේ. අනේ ඒ වගේ දේවල් මේ BAMS උපාධිය හදාරන වෛද්‍යවරුන්ටත් ඒ විදිහටම ලැබෙනවා. ඒ වගේම යාලට යම්කිසි සීමාවල් යටතේ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ සහ ඊටම සරල මට්ටමේ සක්කම් පවා සිද්ධ කිරීමේ හැකියාව තියෙනවා. සංචාරක කර්මාන්තයක් එක්ක මේ අවස්ථා වැඩි වෙලා තියෙනවා කියලා වර්තමානයේ කල්ගත වීම සහ මේ වගේ යම් යම් දේවල් නිසා පොඩි පසුබෑමක් තියෙනවා සමහර ශිෂ්‍යයන්ගේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සඳහා ඇතුළත් වීම පිළිබඳව. ඊට අමතරව ආයුර්වේද වෛද්‍යවරයෙක් වුණාට පස්සේ එයාගේ රස්සාව, ඒ කියන්නේ එහෙම නැත්නම් වෘත්තියට ඇතුල් වීම සඳහා වෘත්තිය ලියාපදිංචි වීම සඳහා යම් කාලයක් ගත වීමේ ප්‍රශ්නකුත් තියෙනවා. වෘත්තිකයන් ප්‍රමාණය කළමනාකරණය කර ගැනීමට ඇති අපහසුතාවයත් එක්ක ඒ ඇරුණාම ඊටම හොඳම උපාධියක් මේකත්. ඔයාගේ අවශ්‍යතාවය අනුව ඔයගොල්ලෝ පිටරටට යන්න බලාපොරොත්තු වෙනවා නම් එහෙම නැත්නම් ඔයාලා කරන්න කැමති මොන වගේ වෘත්තියක්ද එහෙම නැත්නම් ඒ වෘත්තියේදී ඔයගොල්ලෝ ප්‍රතිකාර කරන්න කැමති මොන විදිහටද කියන එක මත මේ උපාධිය තෝරගන්නවද නැද්ද කියන එක වෙනස් වෙන්න පුළුවන්. නමුත් තව වැදගත් දෙයක් තියෙනවා. අර ඉසඩ් ලකුණ සලකලා බලද්දී සාමාන්‍යයෙන් MBBS වෛද්‍ය විද්‍යාව හදාරීම සඳහා කියන්නේ අපි කියන්නේ බටහිර වෛද්‍යවරයෙක් වෙන්න වෛද්‍ය පීඨයකට ඇතුළත් වීම සඳහා ආසන්න වශයෙන් ඉසඩ් ලකුණු අගය 2කට වෙද්දී සාමාන්‍ය ඉසඩ් ලකුණ 1කට ආසන්න 1.1.2ක් වගේ තාම අඩු ඉසඩ් ලකුණකට තවමත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයකට ඇතුළත් වීමේ හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මේක යම්කිසි ආකාරයකට ඔයාලට වෛද්‍යවරයෙක්ම වෙන්න අවශ්‍ය නම් ඒක මොන ශාස්ත්‍රයේ වුණත් කමක් නැති නම් ඔයාලට යන්න තියෙන හොඳ ඔප්ෂන් එකක් මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව කියලා කියන්නේ. ඊට අමතරව සිද්ධ සහ යුනානි කියලා වෛද්‍ය විද්‍යාවන් දෙකක් තියෙනවා. ඇත්තටම ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තරම්ම මේ දෙක පිළිගැනීමකට ලක් වෙන්නේ නැති බව තමයි යථාර්ථය. නමුත් ඒ වෛද්‍යවරුත් වෛද්‍යවරු විදිහටම හඳුන්වන විවිධ සන්දර්භ යටතේ ඒගොල්ලෝගේ වෘත්තියේදී ප්‍රතිකාර කිරීම සඳහා අවසර ලක් වෛද්‍යවරුන් සිද්ධ කියලා කියන්නේ ඉන්දියාවේ තිබුණු
වෛද්‍ය ක්‍රමවේදයක් ඇසුරින් උගන්වනු ලබන විෂය පත්‍රය. ත්‍රිකුණාමලය සහ යාපනයේ තමයි මේ වෛද්‍ය විද්‍යාල තියෙන්නේ. යුනානි කියලා කියන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ තමයි මේ උපාධිය තියෙන්නේ. ඊළඟට කම්බා වික්‍රමාරච්චි වෛද්‍ය විද්‍යාලයේ තාම අලුත් විෂයක් විදිහට උගන්වනු ලබනවා. ඊටම අලුත් පාඨමාලාවක් විදිහට අවශ්‍ය නම් ඔබට මේ පාඨමාලාවට අයදුම් කිරීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට අවසාන වශයෙන් ජීව විද්‍යාව සම්බන්ධව විශේෂ සහ සංවර්ධනය ෆාමසි මේක ඊටාම ඔයගොල්ලෝ ෆාමසි ෆීල්ඩ් එකට එහෙම නැත්නම් ಔಷಧ වේදී ශාස්ත්‍රයට ගිහිල්ලා ඔයාගෙම ෆාමසි එකක් දාන්න හරි ඒ ශාස්ත්‍රය ඊටාම මුදල් ගැවසෙන මුදල් ගැවසෙන ශාස්ත්‍රයක්. ඉතින් ඔයාලට මේ වගේ අදහසක් තියෙනවා නම් ඖෂධ වේදී උපාධිය කරලා ඒ හරහා ඔයාලට අවශ්‍ය කරන සුදුසුකම් සපුරා ගැනීම හැටියට ඊටාම වැදගත් ශාස්ත්‍රයක්. ඊළඟට වෛද්‍ය රසායනාගාර විද්‍යාව, රේඩියෝග්‍රැෆි, ෆිසියෝതെරපි මෙන්න මේ වගේ දේවල් වල සාමාන්‍ය උපාධියක් සහ විශේෂ උපාධියක් තියෙනවා ගොඩක් ඒ වගේ. ඉතින් එතකොට ඔයාලා ඒ විශේෂ උපාධිය හැදෙවොත් මෙන්න මේ හැම එකේදීම වගේ මම සඳහන් කරපු රේඩියෝග්‍රැෆි, ෆිසියෝതെරපි, ඔකියුපේෂනල් තෙරපි, ඔප්ටෝමෙට්‍රි කියලා කියන්නේ දෘෂ්ටි වේදේ වෛද්‍ය නෙමෙයි එකත් වෘත්තියක් ඇස් සම්බන්ධ අක්ෂි වෘත්තකේ ආර කියලා කිව්ව ඔයගොල්ලෝ අර කන්නරි. ඉතින් මෙන්න මේ විෂය ඊට පස්සේ ශ්‍රවණහා කතික විද්‍යාව, කතන විද්‍යාව දේවල් විශේෂ උපාධියක් ඔයගොල්ලන්ට හදාරන්න පුළුවන්. ඒ උපාධිය වලින් ඇත්තටම මෙන්න මේ ලයිස්ට් තියෙන දේවල් වලින් විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට ඉතාම හොඳ අඩිතාලමක් වැටෙනවා කියලා මම විශ්වාස කරනවා. ඊළඟට වෛද්‍ය විද්‍යාව හදාරන්න සමාවෙන්න ජෛවීය විද්‍යාව විශේෂ ශාස්ත්‍රයේ විෂය ධාරාව හදාරන ශිෂ්‍යයන්ට ඇතුළත් වීමේ හැකියාව තියෙන අනිකුත් උපාධි පාඨමාලා. දැන් මම මේ මෙතන ශිෂ්‍යයන්ට පමණක් ඇතුළත් වෙන්න පුළුවන්. එයාලට විතරයි යන්න පුළුවන්. අනේ මේ විදිහේ උපාධි පාඨමාලා කිහිපයක් ගැන. නමුත් අපිට ඔයගොල්ලෝ අහලා තියෙන පොදු විෂය ධාරාව කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ඕනෑම විෂය ධාරාවක් හදාරන ශිෂ්‍යෙක්ට තෝරාගත්ත විෂය සංකලනය යටතේ ඒගොල්ලෝ අවසර දෙනවා නම් හරි මුහුණ දෙන්න පුළුවන්. එහෙම ඇත්තටම ඇතුල් වෙන්න පුළුවන්. උපාධි පාඨමාලා ගණනාවක් තියෙනවා. ලෝ එහෙම නැත්නම් නීතිය, වාස්තු විද්‍යාව, ආකිටෙක්චර්, නිර්මාණකරණය, ඩිසයින්, ෆැෂන් ඩිසයින්, අඳුම් නිර්මාණකරණය, IT එහෙම නැත්නම් මේ IT කියන්නේ පරිගණක ඉංජිනේරු විද්‍යාව නෙමෙයි. IT කියලා කියන්නේ ইনফরমේෂන් ටෙක්නොලොජි තොරතුරු තාක්ෂණ උපාධිය. ඊළඟට පරිගණක විද්‍යාව සංචාරක කර්මාන්තය. ඊළඟට සංචාරක කර්මාන්තය කියන්නේ කර්මාන්තය නෙමෙයි සංචාරක කර්මාන්තය කියන උපාධි පාඨමාලාව. ඊළඟට මේ ආදි වශයෙන් ඉතාම විශාල ලිස්ට් එකක් මෙතන තියෙනවා. මම ඔක්කොම සඳහන් කරන්න උත්සාහ කරන්නේ නැහැ. ස්වාමීන් සහ ගැටුම් කළමනාකරණය එතනින් ගියාම නාගරික තොරතුරු වේදය වගේ ඉතාම විශාල විෂයපතයක් තියෙනවා. මේ අර මම නැවත නැවතත් මට කියන්න ඕනේ මම කලින් සඳහන් කරපු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් නිකුත් කරන කැම්පස් පොත කියන එක ගන්න හැම අවුරුද්දෙම උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වුණාට පස්සේ මේ පොත එළියට එනවා. තව සති කිහිපයකින් උසස් පෙළ කලින් අවුරුද්දේ ප්‍රතිඵල නිකුත් වෙයි 2025 ළමයින්ගේ. ඒකට මේ පොත නිකුත් වුණාට පස්සේ අරගෙන ඔයගොල්ලෝ කියවලා බලන්න. ඔයගොල්ලෝ විශ්වවිද්‍යාලයට අයදුම් කරන්න ඕනේ නැහැ මේ අවුරුද්දේ. ඔයාලා ලිව්වට පස්සේ තමයි ඔයාලා අයදුම් කරන්න ඕනේ. එතකන් මේ පොත කියවලා බලන්න. මේ හැම උපාධි පාඨමාලාවක් සම්බන්ධවම තොරතුරු සහ ඒවට ඇතුල් වෙන්න ඕන කරන සුසුකම් මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයාලට ආසයි තුනොත් මෙන්න මේ ඩිග්‍රී එක තමයි මම කරන්න ඕන කියලා. අනේ ඒ ඩිග්‍රී එක කරන්න ඕන කරන සුදුසුකම් විදිහට ඒගොල්ලෝ අපේක්ෂා කරලා තියෙන්නේ මොන විෂයන් තෝරා ගැනීමද කියන එක සලකලා බලලා ඒ විෂයන් තෝරා ගැනීම ජීව විද්‍යාව විෂය ධාරාවට අයිති නම් ඔයගොල්ලන්ට ජීව විද්‍යාව කරන්න පුළුවන්. එතකොට මුලින්ම වාගේ කැමැත්තට ඉඩ දෙන්න කැමැත්තට අනුව ඔයාලට කරන්න ඕන කියලා හිතෙන කරන්න පුළුවන් කියලා හිතෙන ආසයි කියලා හිතෙන උපාධි පාඨමාලාවක් තෝරගන්න. ඒකට ඕන කරන විදිහට ඔයගොල්ලෝගේ විෂය ටික තෝරගෙන නිර්මාණය කරගන්න. ඒකට විශේෂ උපදෙසක් මෙතන තරුවක් දාලා දීලා තියෙනවා. ඒ තමයි ජෛවීය විද්‍යාව විෂය ධාරාව හදාරන ශිෂ්‍යයෙක් විදිහට ඔයගොල්ලෝ ජීව විද්‍යාව, රසායන විද්‍යාවට අමතරව භෞතික විද්‍යාව තෝරගත්තොත් තුන්වෙනි විෂය විදිහට. ඒ කියන්නේ
ජීව විද්‍යාව, රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව කියන විෂයන් තුන නම් ඔයගොල්ලෝ කරන්නේ. භෞතික විද්‍යාව වෙනුවට කෘෂි විද්‍යාව තෝරගන්නවට වඩා වැඩි අවස්ථා ප්‍රමාණයක් විශ්වවිද්‍යාල වලින් ඔයාලට ලබා දීලා තියෙනවා. හරි. ඒ කියන්නේ වැඩි උපාධි ප්‍රමාණයකට අයදුම් කිරීමේ හැකියාව ඔයගොල්ලන්ට ජීව විද්‍යාව, රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව කිරීම තුලින් ලැබෙනවා කියන එකයි ඒ කියන්නේ. එතකොට ඒක පොඩ්ඩක් සලකලා බලන්න ඕනේ. ඔයා කැමති සහ ඔයාට උවමනා විෂය ඔයාට උවමනා වෘත්තීය පාඨමාලාවට ඇතුල් වෙන්න පුළුවන්ද මේ විෂය සංකලනය කිරීම තුලින් කියන එක සම්බන්ධව. හරි. එතකොට මේ තව ප්‍රශ්නයක් තමයි මම මේ කියන්න හැදුවේ. සමහර ළමයි හිතාගෙන ඉන්නවා කරොත් තමයි ලෝ යන්න පුළුවන්, මැත්ස් කරොත් තමයි ආකිටෙක්චර් යන්න පුළුවන් කියලා. මේ දෙක ඉතාම හොඳ උපාධි පාඨමාලා දෙකක් නිසා එහෙම එකක් නැහැ. ඔයගොල්ලෝ සස්පෙල්ලට ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම ඇත්තටම ඇග්‍රිකල්චර් කරත් පුළුවන්. අනිවාර්යයෙන්ම ඇග්‍රි සයන්ස් සමාවෙන්න ඇග්‍රි සයන්ස් කරත් වලට පුළුවන්. අනිවාර්යයෙන්ම නීතිය සහ ආකිටෙක්චර් කියන මේ උපාධි පාඨමාලා දෙකට සුදුසුකම් ලබන්න පුළුවන්. එතකොට ඒක ඉතාම හොඳ අවස්ථාවක් ජීව විද්‍යාව හදාරන ශිෂ්‍යයෙක් විදියට. උදාහරණයක් විදියට ගත්තොත් මම විශේෂ ශාස්ත්‍රයක් කිසිසේත්ම පහත් කරන්නේ නැහැ. මොකද හැම විශේෂ ශාස්ත්‍රයක්ම ඉතාම ආකර්ෂණීය, ඒ වගේම ඉතාම සංකීර්ණ දේවල් වලින් සමන්විත, ඉතාම හරි අතිශයින්ම සමාන බරක් තියෙන විශේෂ ශාස්ත්‍රයන් විෂය ධාරාවන්. නමුත් අපි හිතමු කලා විෂය ධාරාව කරන ශිෂ්‍යෙක්ට වෛද්‍ය විද්‍යාලයකට ඇතුළත් වීමේ හැකියාව නැති වුණාට ජෛව විද්‍යා විශේෂ ශාස්ත්‍රයෙන් ඉගෙන ගන්න ශිෂ්‍යයෙකුට වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වීමේ හැකියාව වගේම නීති විද්‍යාලයට ඇතුළත් වීමේ හැකියාව කියන දෙකම ලැබිලා තියෙනවා යම්කිසි ආකාරයකට. ඉතින් ඒ නිසා ඔයගලන්ට අර ඔප්ෂන් සංඛ්‍යාව එහෙම නැත්නම් ඔයාලට තියෙන විකල්ප සංඛ්‍යාව වැඩි වීමක් තියෙනවා යම්කිසි විදිහකට ඔයගොල්ලෝ ජීව විද්‍යා විෂය ධාරාව තෝරා ගැනීමක් සිදු කරලා. ඊට අමතරව මේ සමස්තයක් විදිහට මෙතන සඳහන් කරලා තියෙනවා විවිධ සෙක්ටර්ස්, විවිධ අංශයන් ඔයගොල්ලන්ට වෘත්තිය කිරීමේ හැකියාව තියෙන හෙල්ත් කෙයාර් අංශය, එහෙම නැත්නම් සෞඛ්‍ය අංශයේදී ඔයගොල්ලන්ට පුළුවන් ડોක්ටර් කෙනෙක්, නර්ස් කෙනෙක්, ඩෙන්ටල් ડોක්ටර් කෙනෙක්, එහෙම නැත්නම් පශු වෛද්‍ය කෙනෙක්, එහෙම නැත්නම් මෙඩිකල් ලැබොරටරි සයන්ටිස්ට් කෙනෙක් වෙන්න, එහෙම නැත්නම් ඖෂධ ෆාමසිස්ට් කෙනෙක් වෙන්න පුළුවන් ඒ පැත්තෙන් ගියොත්. එහෙම නැත්නම් කෘෂි කාර්මික සහ පාරිසරික පැත්තෙන් ගියොත් ඔයාලට පුළුවන් කෘෂි විද්‍යාඥයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පාරිසරික විද්‍යාඥයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආහාර තාක්ෂණ වේදිකයෙක් වෙන්න පුළුවන් ජීව විද්‍යාව හැදෑරීම තුලින්. එහෙම නැත්නම් ජීව විද්‍යා පරීක්ෂක, එහෙම නැත්නම් රිසර්ච් පැත්තට ඔයගොල්ලෝ යනවා නම් ඔයාලට පුළුවන් ජෛව වෛද්‍ය පරීක්ෂකයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පරීක්ෂණාගාර විද්‍යාඥයෙක් වීමේ හැකියාව තියෙනවා. එහෙම නැත්නම් ජෛව තාක්ෂණ පරීක්ෂණ වේදිකයෙක් වීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ ඔයා අධ්‍යාපන ශාස්ත්‍රයට පිවිසෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාලට විද්‍යාංශයේ ගුරුවරයෙක් වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔයා හොඳ ලකුණු වලගත්තොත් විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙක්, එහෙම නැත්නම් අවසානයේදී මහාචාර්යවරයෙක් බවට පත් වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අධ්‍යයන අංශයේ පරීක්ෂකයෙක් වීමේ, එහෙම නැත්නම් රිසර්ච් කෙනෙක් වීමේ හැකියාවක් තියෙනවා. මේක ඊටාම ඉක්මනින් මම ඉවර කරන්නම්. තව කිහිප දිනක් අපේ ස්පීකර්ස්ලා ඉන්න තියෙන නිසා. අවසාන වශයෙන් ජෛවීය විද්‍යා විෂය ධාරාවට ඇතුළත් වෙන කෙනෙක් විදිහට ඔයගොල්ලන්ට ජීවිතයට වර්ධනය කරගන්න පුළුවන් ස්කිල්ස්, සුදුසුකම්, එහෙම නැත්නම් හැකියාවන් මොනවද කියලා බැලුවොත් ඔයගොල්ලන්ට ජීව විද්‍යාව, එහෙම නැත්නම් ජීවයට අදාළ දේවල් මූලික කරගත්ත අනිකුත් විශේෂ ශාස්ත්‍රات සම්බන්ධ වුණොත් විද්‍යාත්මක පරීක්ෂණ පිළිබඳව යම්කිසි මූලික අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තීරණාත්මක චින්තනය පිළිබඳව හොඳ විශේෂයෙන්ම ෆිසික්ස්, කෙමිස්ට්‍රි වගේ විෂයන් එක්ක ගැටෙද්දී ඔයගොල්ලන්ට හොඳ ක්‍රිටිකල් තින්කර් කෙනෙක් වෙන්න අඩිතාලමක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම හොඳ විද්‍යාගාර තාක්ෂණික ශිල්ප ක්‍රම ටිකක් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම දත්ත ඇනලයිස් කරන්න, එහෙම නැත්නම් දත්ත සම්බන්ධව කටයුතු කරන්න හොඳ පුහුණුවක් ලබා ගන්න පුළුවන්. මේ දේවල් ඇත්තටම ඔයා රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත් වුණත්, එහෙම නැත්නම් පෞද්ගලික විශ්වවිද්‍යාලයකට ඇතුළත් වුණත්, ඔයා විශ්වවිද්‍යාලයකට ඇතුළත් නොවුණත් ඔයාගේ ජීවිතේ ඕන වෙන ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් ඉඩහසල තියෙන ඉතාම පුළුල් ශාස්ත්‍රයක් තමයි මේ ජෛව විද්‍යා විශේෂ ශාස්ත්‍රය කියලා කියන්නේ. ඉතින් අවසාන වශයෙන් අපි ගත්තොත් අපි කතා කරා ජීව විද්‍යාව කියන්නේ මොකක්ද? ජෛවීය විද්‍යා විශේෂ ශාස්ත්‍රය කියන්නේ මොකක්ද? ඒ විශේෂ ශාස්ත්‍රය හදාරන්නව තෝරගන්න ඕනේ ප්‍රධාන විෂයන් මොනවද? ඒ විෂයන් තෝරගත්තොත් ඔයාලට යන්න පුළුවන් විශ්වවිද්‍යාල පාඨමාලා මොනවද? ඒ පාඨමාලා වලට ගියොත් ඔයාලට ලැබෙන වාසි අවාසි සහ ඔයගොල්ලෝ සලකා බලන්න ඕන දේවල් මොනවද? අවසාන වශයෙන් ඉසට් අගය, ඔයාගේ දිස්ත්‍රික්කය, ඊට පස්සේ
විශ්වවිද්‍යාලවල තියෙන පුරප්පාඩු සංඛ්‍යාව වගේ කාරණා මත ඔයා ගත යුතු ලකුණු සහ ප්‍රතිඵලය වෙනස් වෙන්නේ කොහොමද කියන එක ගැන දල අදහසක් ඕගොල්ලන්ට ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. මම හිතන්නේ මම පැයකට ආසන්න සංඛ්‍යාවක් ගත්ත විනාඩි පැය භාගයක කාලයක් තමයි අපි එක ස්පීකර් කෙනෙක්ට වෙන් වෙලා තියෙන්නේ. නමුත් මම හිතන්නේ මම විනාඩි 45කට ආසන්න සංඛ්‍යාවක් ඔයගොල්ලෝ ගත කරන්න නැති. නමුත් මේකත් අහන්නම වෙනවා. කවුරු හරි ජීව විද්‍යාව කරන්න බලාපොරොත්තු වෙනවා නම් ජීව විද්‍යාව විශේෂ ක්ෂේත්‍රය කරන්න බලාපොරොත්තු වෙන ශිෂ්‍යෙක් ඉන්නවා නම් ඔයගොල්ලන්ට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මම මේ කියපු දෙයක් ගැන හරි එහෙම නැත්නම් නොකියපු දෙයක් ගැන හරි විනාඩි කිහිපයක කාලයක් දෙන්න පුළුවන්. යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. ඕගොල්ලන්ට මයික් එක ඔන් කරලා ප්‍රශ්නයක් අහන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලන්ට chat එකේ ප්‍රශ්නයක් විදිහට දාන්නත් මම හිතන්නේ අවස්ථාව දීලා ඇති සංවිධායක මණ්ඩලය. විනාඩි 2-3ක කාලයක් දෙන්න පුළුවන්. ගැටලුවක් ප්‍රශ්නයක් නැද්ද? එහෙම නැත්නම් අපිට ඊළඟ දේශකයාට මාරු වෙන්න පුළුවන් කියලා මම හිතනවා. යම් කිසි විදිහකට ප්‍රශ්නයක් ඕගොල්ලන්ට තිබුණොත් වැඩසටහන ඉවර වෙන්න කලින් හරි යොමු කරන්න. එතකොට සංවිධායක මණ්ඩල කෙනෙක් ඒක මට යොමු කරයි. මම ඒකට අදාළ පිළිතුර මට හැකි මට්ටමේ ලබා දෙන්නම්. මම හිතන්නේ එහෙනම් අපි අපේ සෙෂන් එක ඉවර කරන්න පුළුවන්. හැමෝටම සුබ පැතුම්. තෝරගන්න විෂය මොකක් වුණත් ඒ විෂයෙන් ඉදිරියටම ගිහිල්ලා හොඳම රිසල්ට් එකක් දාලා ඔයාලා බලාපොරොත්තු වෙන විශ්වවිද්‍යාලයක බලාපොරොත්තු වෙන පාඨමාලාවකට ගිහිල්ලා ඔයාලා කැමති ඔයාලා ආස කරන වෘත්තිකයෙක් වෙන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සංවිධායක මණ්ඩලයට ගොඩක් ස්තුතියි මට ආරාධනා කිරීම සහ අවස්ථාව ලබා දීම පිළිබඳව. හරි. එහෙනම් සුබ රාත්‍රියක්.